හරි. මම හිතන්නේ මාව පැහැදිලිද ඔයාලට? මගේ ස්ක්‍රීන් එක පේනවද? මම ෂෙයා කරපු එක? ඉතින් කියන්න මම කවුද කියලා ඉන්ට්‍රොඩියුස් කරන්නම්කෝ. මං තරිඳු නවි. මං මං තමයි අද ඔයාලට මේ ලෙක්චර් එක කරන්නේ, කන්ඩක්ට් කරන්නේ. එතකොට මම පේරාදෙණිය ලයිෆ් සයන්සස් ෆැකල්ටි එකේ නර්සින් ඩිපාර්ට්මන්ට් එකකින් ග්‍රැජුවේට්. ඒ කියන්නේ ඒකේ උපාධිධාරී. මම අද තමයි ඇත්තටම ඔයාලට මේ ඉස්සෙල්ලම ඒ කියන්නේ ඔයාලට අද ලෙක්චර් එකක් කරන්නේ. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවද? සෝරි. පේනවා. හරි. thank you. හරි. thank you. එහෙනම් අනිත් කට්ටිය ලොග් වෙනකන් අපි පටන් ගමු. නේ? එහෙම හොඳයි. හරි. දැන් ෆුල් ස්ක්‍රීන් එක පේනව නේද? හෙලෝ ඔයි. පුළුවන් මම මේ රෙකෝඩ් එක දැම්මා. ඔය මම රෙකෝඩ් එක දැම්මා. හරි. හරි. අද ලෙක්චර් එක මේ පාර්ට් 1 එක ඇත්තටම පර්සනල් හයිජීන් ගැන. පර්සනල් හයිජීන් ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම අපි බලන්න ඕන මොකක්ද මේ හයිජීන් කියන්නේ? what is the meaning of hygiene? ඇත්තටම හයිජීන් කියන්නේ මම මුලින්ම කියන්න ඕන මම ගොඩක් වෙලාවට මේ ස්ලයිඩ් වල තියෙන දේවල් විතරක් නෙමෙයි ඔයාලගේ හිතට යන්න එතනින් ඇතුළට ගිහිල්ලා එහාට ගිහිල්ලා දේවල් ඩිස්ක්‍රයිබ් කරනවා. ඔයාලට ඕන වෙලාවක ප්‍රශ්නයක් තියෙනවා නම් රේස් කරන්න පුළුවන්. බය නැතුව ඕන වෙලාවක මාත් එක්ක කතා කරන්න. හරි. අපි පටන් ගමුකෝ. මොකක්ද මේ හයිජීන් කියන්නේ? එහෙම නැත්නම් සනීප ආරක්ෂාව. what is the personal hygiene? personal hygiene කියන්නේ ප්‍රැක්ටිස් එකක්. සිංහලෙන් කිව්වොත් ඒක වතාවක්. අපි ඔය වතාවක් කියලා කියන්නේ. අනුගමනය කළ යුතු ප්‍රැක්ටිස් එකක් මොකටද? සෞඛ්‍ය ආරක්ෂණයට සහ රෝග වලින් වැළකෙන්න. ඔයි zoom කියලා විතර දෙන්නේ. හරි. සෝරි. ඔයාලට මගේ ප්‍රසන්ටේෂන් එක පේනවද? නෑ සර්. Sorry. There is issue with sharing this presentation. Sorry, extremely sorry. Okay, what about now? දැන් පේනවා. Hari. Thank you for responses. Hari, අපි ආයි මුලින්දල කරමු. Hygiene. එහෙම නැත්නම් සනීප ආරක්ෂාව සිංහල කිව්වොත්. මොකක්ද මේ hygiene කියන්නේ? What is the meaning of hygiene? hygiene කියන්නේ ප්‍රැක්ටිස් එකක්. එහෙම නැත්නම් අපි අනුගමනය කරන්න ඕන වතාවක්. මොකටද? මොකටද අපි මේ ප්‍රැක්ටිස් එක එහෙම නැත්නම් මේ දේ අනුගමනය කරන්නේ? සෞඛ්‍ය ආරක්ෂණයට සහ රෝග වලින් වැළකෙන්න. එහෙනම් මොකද hygiene කියන්නේ? සරලව කිව්වොත් සෞඛ්‍ය ආරක්ෂණයට සහ රෝග වලින් වැළකී ඉන්න අපි අනුගමනය කරන ප්‍රැක්ටිස් එකක් තමයි සරලවම මේ hygiene එක කියන්නේ. ඒතකොට hygiene එකේ කොටස් දෙකක් තියෙනවා. personal hygiene and environmental hygiene කියලා. ඒතකොට personal hygiene කියන්නේ පුද්ගලික එහෙම නැත්නම් පුද්ගලික සනීප ආරක්ෂාව. මේ පුද්ගලික සනීප ආරක්ෂාව අපිට විතරක් නෙමෙයි patientsලාට විතරකුත් නෙමෙයි health care workersලා හැටියට සහ
එහෙම නැත්නම් කෙයා ගිවස්ලා විදිහට අපිට ඔයගොල්ලන්ට විතරක් නෙමෙයි මේ පුද්ගලික සනීප ආරක්ෂාව එහෙම නැත්නම් පර්සනල් හයිජීන් කියන එක වැදගත් වෙන්නේ. ලෝකේ ජීවත් වන මොන මනුස්සයට වුණත් මෙන්න මේ පර්සනල් හයිජීන් කියන එක වැදගත් වෙනවා. එහෙම කියන්නේ ඇයි කියලා ඔයාලට තේරෙවි ලෙච් එක අන්තිම වෙද්දි හොඳට අහන් හිටියොත්. හරි. මෙන්න මේක හොඳට පොඩ්ඩක් බලා ගන්න. මොකද මේක මන් දකින විදිහට මෙතනින් ක්වෙස්චන් පොයින්ට් එකක් අහන්න පුළුවන්. දැන් ඔයාලා මම මේ ඩිස්ක්‍රයිබ් කරන්න. දැන් ඔයාලගෙන් මෙහෙම දෙයක් අහුවොත් මම මේ ඩිස්ක්‍රයිබ් කරන්න කලින් කියන්නේ මේ ක්වෙස්චන් පොයින්ට් එකක් අහන්න පුළුවන්. list out the component of personal hygiene. එහෙම නැත්නම් පුද්ගලික සනීප ආරක්ෂාවේ අංග ලිස්ට් කරන්න කිව්වොත් ලියන්න කිව්වොත් අන්න ඒකට උත්තරය තමයි මේ තියෙන්නේ. එතකොට පුද්ගලික සනීප ආරක්ෂාවේ අංග තමයි oral hygiene, මුඛ සනීප ආරක්ෂාව, skin care, hair care, and eye and ear care, nail care, foot care, peripheral care, catheter care and pressure point care. එතකොට මෙන්න මේ අංග අතරින් මම අද කතා කරනවා oral hygiene කියන එක, ඒ වගේම nail care කියන එක සහ foot care කියන එක. අපි ඉස්සරහට යමු. හරි. oral care කියන්නේ මොකක්ද? මම මේ ස්ලයිඩ් එකේ තියෙන එකම නෙමෙයි කියන්නේ. මම කලින් කිව්වා වගේ මොකද්ද oral care කියන්නේ? හැම වෙලාවෙම දැන් මේ වගේ ප්‍රශ්නයක් පේපර් එකේ ඇහුවොත් එහෙම නැත්නම් අපෙන් ලෙක්චරර් කෙනෙක් ඇහුවත් මොකද්ද what is the කියලා ඇහුවට පස්සේ ඔයාට මේ ප්‍රශ්නේ ආදේශ කරලා තර්ක කරන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම. මොකද්ද මුඛ සනීප ආරක්ෂාව කියන්නේ? මුඛ සනීප ආරක්ෂාව නැති වුණොත් මොකද්ද වෙන්නේ? අන්න ඒ විදිහට තර්ක කරන්න. මුඛ සනීප ආරක්ෂාව කියන්නේ අපි සරලවම දන්න දෙයක්. දිනපතා දත් මදින එක, කට හොදන එක, එතකොට විදුරු මස් සහ දත් පිරිසිදුව තබා ගන්න එක, දුර්ගන්ධයකින් තොරව මුඛය තබා ගන්න එක. එතකොට ඇයි සහ වැදගත්කම මේ oral hygiene මුඛ සනීප ආරක්ෂාවේ වැදගත්කම අපි ඉස්සරහට ස්ලයිඩ් වල කතා කරමු. හරි. oral cavity. මෙන්න මෙතන රූපයක් එක්ක පෙන්නනවා oral cavity එකේ. එහෙම නැත්නම් මුඛ කුහරයේ මේ තමයි oral cavity එකේ තියෙන එහෙම නැත්නම් අපේ කටේ තියෙන components parts. මම කලින් කිව්වාගේ හැම වෙලාවෙම ප්‍රශ්නයක් දැක්කට පස්සේ විශේෂයෙන්ම මේ හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ ප්‍රශ්නයක් දැක්කට පස්සේ අපිට ඒක විසඳ ගන්න හරි ලේසි තර්ක කරලා. තර්ක කරන්න කොහොමද? ඒ දේ අපිටම ආදේශ කරගන්න. දැන් මේ oral cavity එක ගත්තා. ඔයාලා දන්නවා ඉස්සෙල්ලම දත් වර්ග ප්‍රධානම හතරක් තියෙනවා. සිංහලෙන් කිව්වොත් කෘන්තක, රතනක, පුරස්චාරක, චාරක විදිහට. එහෙම නැත්නම් ඉංග්‍රීසි නම් මෙතන තියෙනවා. incisor, canine, molar and premolars කියලා. එතකොට ඉස්සරහින්ම අපිට මේ බලා ගන්න තියෙන දත් තුන හතර තමයි incisors කියන්නේ. ඊට පස්සේ මේ අපි කියන්නේ පොඩි කාලේ ඉඳලා ඩ්‍රැකියුලා දත කියලා. ඒකට තමයි අපි රදනක දත කියලා කියන්නේ. canine කියලා කියන්නේ. ඒකට. ඊට පස්සේ premolar පුරස්චාරක. ඊට පස්සේ අපි ඔය ගොඩක් පස්සෙන් දත් තියෙන්නේ. හක්කේ අගම ඒවට කියනවා චාරක දත් කියලා. එහෙම නැත්නම් molars. එතකොට අනිත් කම්පොනන්ට් තමයි මුඛ කුහරයේ තියෙන tongue, දිව, ජින්ජයිවා, එහෙම නැත්නම් ගම් එක සහ lips. හරි. අපි දැන් ඉස්සරහට යමු. හොඳයි. මෙන්න මේකත් එක්තරා විදිහේ ක්වෙස්චන් පොයින්ට් එකක්. ප්‍රශ්න අහන්න පුළුවන් තැන.
ඔයාලගෙන් අහන්න පුළුවන් what are the common එහෙම නැත්නම් list out the common oral problems කියලා. මුඛය ආශ්‍රිත පොදු ගැටලු. මුඛය ආශ්‍රිත පොදු ගැටලු. ඇතර මේ ස්ලයිඩ් එකේ තියෙන එක ඔයාලට කියව ගන්න පුළුවන්. එතනින් එහා ගිහිල්ලා මම කලින් කිව්වා වගේ මෙන්න මේ ගැටලු කිහිපයක් ඔයාලගේ ඔළුවට යන්න පැහැදිලි කරන්න. මොකද්ද මේ dental caries එහෙම නැත්නම් tooth decay කියන්නේ? මොකද්ද dental caries කියන්නේ මොකද්ද කියලා කතා කරමුකෝ. ඔයාලා අහලා ඇති පොඩි කාලේ ඉඳලා දතේ සිදුරු ඇති වෙන එක. තාමත් ඔයගොල්ලොන්ගෙත් මගෙත් දත්වල සිදුරු ඇති වෙනවා. ඇයි? අන්න ඒකට හේතු වෙන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය. මෙතනින් කියන්නේ මම පැහැදිලි කරන්න හදන්නේ මේ ඕරල් හයිජීන් එක නැත්තම් මුඛ සනීපාරක්ෂාව අනුගමනය කිරීමේ වැදගත්කමක් මම මේකම පැහැදිලි කරනවා. මේ common oral problems ඇති වෙන්න ගැටලු problems ඇති වෙන්න හේතුත් එක්ක. හොඳයි. ඇයි දතේ සිදුරු ඇති වෙන්නේ? අපි හිතමු අපි නිතර දත් මදින්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? ආහාර කැබලි නිතර අපේ දත් අතර දත්වල තැම්පත් වෙලා රැඳෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න එනවා බැක්ටීරියා. බැක්ටීරියා මොකද්ද කරන්නේ? බැක්ටීරියා අපේ මේ දත්වල රැඳිලා තියෙන ආහාර කැබලි මත තැම්පත් වෙලා ස්‍රාවය කරනවා එන්සයිම්. විශේෂයෙන්ම ඔය ඇසිඩික් ඇසිඩ් වගේ ඇසිඩ් වර්ග පවා ස්‍රාවය කරනවා. මෙන්න මේ එන්සයිම හේතු වෙනවා දත ජීර්ණයට. එහෙම නැත්නම් dental caries ඇති වෙන්නේ. මම හිතනවා මේ තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ තියෙනවා gingivitis. එහෙම නැත්නම් gum disease කියන එක. මොකද්ද මේ gum disease කියන්නේ? ඇයි gum diseases ඇති වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මැලියම් කියන එක. දත් මැලියම් කියන්නේ. දත් මැලියම් කියන්නේ අපි. හරි. මැලියම් කියන්නේ මේ ඕන නෝට් අවුට් කරගන්න. මැලියම් කියන්නේ බැක්ටීරියා, කේටය සහ ආහාර කැබලි වල මිශ්‍රණයක්. මොකද්ද? මැලියම් කියන්නේ බැක්ටීරියා, කේටය සහ ආහාර කැබලි වල මිශ්‍රණයක්. එතකොට මැලියම් දත්වල බැඳුනට පස්සේ මොකද්ද වෙන්නේ? දත් මුල් වල මැලියම් බැඳුනට පස්සේ ටික කාලයක් යද්දී ඔයගොල්ලන්ට අතර මේ පෞද්ගලික දෙකකින් ඇති මේහා සම්බන්ධව අනිවාර්යයෙන්ම දත්වල මැලියම් බැඳුනට පස්සේ මොකද්ද වෙන්නේ? ටික කාලයක් යද්දී අපේ විදුරු මහා දත් මුල් වලින් ඈත් වෙනවා. එතන ඉදිමෙනවා. ලේ එන්න ගන්නවා, බ්ලීඩින් වෙන්න ගන්නවා. අන්න ඒකට තමයි මේ ගම් ඩිසීසස් කියන්නේ නැත්නම් ජින්ජයිවයිටිස් කියන්නේ. හරි. ඊට පස්සේ මෙතන තව පොදු ගැටලුවක් තියෙනවා. පැරොටයිටිස් කියලා. මොකද මේ පැරොටයිටිස් කියන්නේ? ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. අපිට තියෙනවා ප්‍රධාන කේට ග්‍රන්ථි තුනක්. පැරොටිඩ් කේට ග්‍රන්ථිය, සබ්ලින්ගුවල් කේට ග්‍රන්ථිය සහ සබ්මැන්ඩිබියුලර් කේට ග්‍රන්ථි විදිහට ප්‍රධාන කේට ග්‍රන්ථි තුනක් තියෙනවා. හැබැයි මම දැක්කා රීසන්ට්ලි මෑතකදී රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා සැඟවිච්ච තවත් කේට ග්‍රන්ථියක් අපේ හියුමන් බොඩි එකේ. ඒක තාම පබ්ලිෂ් වෙලා නැහැ නේද? එතකොට ප්‍රධාන කේට ග්‍රන්ථි තුනයි තියෙන්නේ. මෙතන විශාලම කේට ග්‍රන්ථිය තමයි පැරොටිඩ් ග්ලෑන්ඩ් කියන්නේ. එතකොට ඔයාලා දැන් මම මේ කියන දේ බලන්නකෝ. පැරොටිඩ් ග්ලෑන්ඩ් එකකින් ස්‍රාවය කරන කේටය අපේ කටට ස්‍රාවය වෙන්නේ නාලයක් කරහා ඇවිල්ලා. මේ නාලේ පිහිටන තැන තමයි ඔයාලා දැන් මම මේ කියනකොට බලන්න උඩු ඇන්දේ දෙවනි චාරක දතයි විදුරු මසයි අතර තියෙන පොඩ්ඩක් දිව තියලා බලන්නකෝ. උඩු ඇන්දේ දෙවනි චාරක දතයි, ඒ කියන්නේ හක්කේ ඔය කොනේ තියෙන දෙවනි චාරක දතයි උඩු ඇන්දේ විදුරු මසයි අතර පොඩ්ඩක් දිව තියලා බලන්න දෙපැත්තේ. එතකොට ඔයාලට දැනෙන්නේ නැති නිකන් කේට ස්‍රාවයක් වගේ එතනින් වෙනවා. අන්න එතෙන්ට තමයි මේ පැරොටිඩ් ග්ලෑන්ඩ් එකකින් එන
මේ කේට නාලය විවෘත වෙන්නේ. දැන් අපි හරියට මුඛ සනීප ආරක්ෂාව අනුගමනය කරේ නැත්තම් මොකද්ද වෙන්නේ කලින් කිව්වා වගේ? ආහාර කැබලි එකතු වෙනවා. ඊට පස්සේ බැක්ටීරියා growth එකක් වෙනවා. මොකද බැක්ටීරියා වලට මේ ආහාර තියෙනවනේ. බැක්ටීරියා වල වර්ධනය වෙන්න අවශ්‍ය පරිසරය තියෙනවා. ආහාර තියෙනවා කට ඇතුලේ. එතකොට අහිතකර බැක්ටීරියා වර්ධනය වෙනවා. මෙන්න මේ අහිතකර බැක්ටීරියා මෙන්න මේ පැරොටිඩ් ග්ලෑන්ඩ් එකේ ඉන්න නාලය ඇතුළත ගුණණය වෙනවා. වර්ධනය වෙනවා. අන්න ඒක හින්දා අපේ මෙන්න මේ කන දෙපැත්තේ තියෙන පැරොටිඩ් ග්ලෑන්ඩ් ඉදිමෙන්න ගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ අපි පැරොටයිටයිටිස් කියලා. හරි. ඊට පස්සේ අනිත් මුඛය ආශ්‍රිත පොදු ගැටලු තමයි ස්ටොමටයිටිස්, ටූත් සෙන්සිටිවිටි. ටූත් සෙන්සිටිවිටි කියන්නේ මොකද්ද? මම කලින් කිව්වා ඔය මුඛ ඩෙන්ටල් කැරිසස් එහෙම නැත්නම් දත්වල සිදුරු ඇති වෙන විදිහ නේ. එතකොට මේ සිදුරු ඇති වෙන්නේ ඉස්සෙල්ලම බැක්ටීරියා එන්සයිම් හින්දා දතේ උඩම කවර් එක වෙන එනමල් එක හානි වෙනවා. ඊට පස්සේ තව කවර් එකක් තියෙනවා දතේ එනමල් එකට යටින් ඩෙන්ටින් එක කියලා. අපි එහෙම කියන්නේ DTNIN ඩෙන්ටින් එක කියලා. මේ ලේයර් එකත් ජීර්ණය වුණාට පස්සේ ඔන්න තියෙනවා කැවිටි එකක් දතේ. මේ කැවිටි එක ඇතුලේ තියෙනවා ස්නායු අග්‍ර සහ රුධිර නාලිකා. අන්න ඒ වෙලාවට තමයි අපිට ඔය දත් අමාරුවක් හැදෙන්නේ. අපි කියන්නේ දත් අමාරුව කියලා. දත රිදෙනවා කියලා සිවියර් පේන් එකක් එන්නේ අන්න ඒ වෙලාවට. ඒ ස්නායු අග්‍ර එක්ස්පෝස් වුණාට පස්සේ සහ එෆෙක්ට් වුණාට පස්සේ. හරි ඊට පස්සේ තියෙනවා dry sore lips. ඒක තේරෙනවනේ. candidiasis and oral cancers. මම පැහැදිලි කරන්න යන්නේ නැහැ මොකද ස්ලයිඩ් එකේ ඔල්රෙඩි තියෙන හින්දා අවශ්‍ය දේවල් මම ඔයාලා හිතට යන්න පැහැදිලි කරා. පැතොෆිසියොලොජි එකත් එක්කම. හරි. හරි ඊළඟට අපි කතා කරමු oral problems in old age. වයසත් සමග ඇති වෙන මුඛය ආශ්‍රිත ගැටලු. අපි දන්නවා මිනිස්සු වයසට යන එකත් එක්ක මොකද්ද වෙන්නේ? මිනිස්සු වයසට යන ඒජින්. අපි කියන්නේ ඒජින් කියලානේ. මිනිස්සු වයසට යන එකත් එක්ක මොකද්ද වෙන්නේ? අපේ ඇඟේ හැම පද්ධතියක්ම බිඳ වැටෙනවා. ඒ කියන්නේ දැන් තරුණ කාලේ වගේ නෙමෙයිනේ. අපේ ඇඟේ මොන පද්ධතියක් ගත්තත් වයසක මිනිස්සෙක් එක්ක කම්පෙයාර් කරලා බලද්දි වයසට යද්දි වෙන්නේ අපේ ඇඟේ හැම පද්ධතියක්ම බිඳ වැටෙන්න ගන්නවා. එතකොට මේ කීට ග්‍රන්ථි පවා ඒ කියන්නේ ඒවයි ක්‍රියාකාරීත්වය යටපණ වෙනවා. ඒකින්ද ගොඩක් වෙලාවට කේට ශ්‍රාවය වෙන්නේ නැහැ. ඔයාලා දැකලා ඇති ආච්චිලගේ සීයලගේ කටවල් නිකන් තොල් එහෙම පැලිලා. කටවල් හරි නිකන් වේලිලා වගේ. අනිවාර්යෙන්ම ඔයාලා දැකලා ඇති. බලන්නකෝ. අන්න ඒකට හේතුව තමයි ඒක. වයසට යනවත් එක්ක කේට ශ්‍රාවයත් ඇත්තට අඩු වෙනවා. සහ කේටේ ඝන වෙනවා. මොකද කේට ග්‍රන්ථි වලට බෑ කලින් වගේ අර ඒ ෆ්ලුයිඩිටි එක ගන්න. ඒ කියන්නේ කලින් වගේ ඒ ෆ්ලුයිඩිටි එක ගන්න කේට ග්‍රන්ථි වල හැකියාවක් නැහැ. ඒකට මොකද ඒවයි ෆන්ක්ෂන් එක විඳ වැටිලා. ඒ හින්දා කේටේ ඝන වෙනවා. මෙන්න මේ හේතු හින්දා බැක්ටීරියා growth එක කට ඇතුලේ මේක කියන්නේ ඒක මෙන්න මේ හේතුව හින්දා කට ඇතුලේ බැක්ටීරියා වර්ධනය වැඩි වෙන්න හේතුවක් වෙනවා. මොකද අපේ කේටෙන් කරන එක කෘත්‍යයක් තමයි මෙන්න මේ අහිතකර බැක්ටීරියා විනාශ කරන එක. මොකද කේටයේ තියෙනවා මම අර කලින් කිව්වා වගේ ඇසිඩ් එකක් තියෙනවනේ. ඊට අමතරව තවත් එන්සයිම් වර්ග කිහිපයක් තියෙනවා බැක්ටීරියා එක ඇටැක් කරලා ඒව විනාශ කරනවා. දැන් වයසට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? මම ආයෙ කියනවා කේට ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. කලින් වගේ හොඳ ෆ්ලුයිඩිටි එකක් එක්ක කේට ශ්‍රාවය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කේට ශ්‍රාවය අඩු වෙනවා. අන්න ඒක හේතු වෙනවා කට ඇතුලේ බැක්ටීරියා වර්ධනයට. මොකද එතකොට අර කලින් වගේ බැක්ටීරියා එක ඇටැක් කරන්න හැකියාව නැහැ කේටයට. අන්න ඒක හේතු වෙනවා අන්තිමට මහලු අයගේ ගොඩක් වෙලාවට දන්ත ප්‍රොබ්ලම් ඒ කියන්නේ දන්ත ගැටලු වෙන්න සහ අන්තිමට දත් හැලෙන්න.
හරි. අනිත් කාරණය තමයි ඉස්සරහට අපි කතා කරනවා මේ මොකද්ද මේ ඕරල් හයිජීන් එකේ වැදගත්කම මොකද්ද කියලා. ඒ කතා කරන ගමන් මම කියන්නේ ඕරල් හයිජීන් එකේ එක ඒ කියන්නේ කේටය එක කෘත්‍යයක් තමයි අපේ ඇපටයිට් එක එහෙම නැත්නම් ආහාර රුචිය වැඩි කරන එක. සෝරි කවුරුත් මොනවද ඇහුවද? මම හිතන්නේ ළමෙක්ගේ මයික් එක ඔන් වෙලා වගේ. සංජීවා වගේ දැක්කේ. හරි. let us continue. හරි මම කලින් කිව්වා වගේ කේටයි එක කෘත්‍යයක් තමයි අපේ ආහාර රුචිය වැඩි කරන එක. අපි මෙහෙම හිතමු අපිට මම කියන්නේ කලින් කිව්වා වගේ මේ උදාහරණ අපිටම ආදේශ කරන් බලන්න. අපිටම ආදේශ කරන් බලන්න. හරි. අපි හිතමුකෝ ඔයා ඒ කියන්නේ ඔයාගේ කේටේ ශ්‍රාව්‍ය වෙන්නේ නැහැ. එතකොට කට වියලි. ඔයාලට කන්න හිතෙනවද? කේටේ එක කෘත්‍යයක් තමයි ආහාර ගුලියක් හදන එක. ආහාර ගුලිය හදලා උගුරින් පහළට යන්නේ කේටේකට ෆැසිලිටේට් කරනවා. දැන් මහලුවිට යනවත් එක්කම අර මම කලින් පැහැදිලි කරා වගේ කේටේ ඒ කෘත්‍යයන් ඒ ආකාරයටම වෙන්නේ නැති හින්දා කෑම අරුචියක් ඇති වෙනවා. ඒක හේතු වෙනවා මහලුවේ ඉන්න අයගේ බර අඩු වෙන්න. සහ අන්තිමට මැල් නියුට්‍රිෂන් මන්ද පෝෂණයට ඒක හේතු වෙනවා. අපි අනිවාර්යෙන්ම රෝගී සත්කාරක ක්‍රියාව ආරම්භ කිරීමට පෙර මුඛ තක්සේරුව කරනවා කියන්නේ මවුත් ඇසෙස්මන්ට් එකක් කරන්නම ඕන. අපි ඊළඟට ඒක ගැන කතා කරමු. There's a problem, I think. හරි. ඔයාලා ස්ලයිඩ් එක පේනවද? හෙලෝ? ඔව් සර්. හරි. පොඩි මේ සිග්නල් ඉෂුව එකක් මේ වහිනවනේ ඒකයි. හරි. හරි. thank you. හරි. මම මේ ටික just කියන්න යන විතරයි මේ මුඛ සාත්වයේ වැදගත්කම. එහෙම නැත්නම් importance of oral care. මොකද මේවයි අර දන්ත සෞඛ්‍ය රැක ගන්න ඕන ඇයි කියන පාර්ට් එකත් එක්ක මම කලින් පැහැදිලි කරා. මම ආයි කියනවා importance of oral care. තමන්ටම ඇප්ලයි කරන් හිතන්න. මොකද්ද තමන් හරි මුඛ සාත්තුව පවත්වා ගන්න එකේ වැදගත්කම. මුඛය පිරිසිදු තබා ගන්න පුළුවන්. ඒකෙන් නැවුම් බවක අලංකාරයක් එනවා. ඊට පස්සේ දන්ත සෞඛ්‍ය හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ මුඛ ආසාදන වළක්වා ගැනීම හා සුව කර ගැනීමට ඒක හේතු වෙනවා. මොකද මම කලින් කිව්වා වගේ මුඛ සාත්තුවේ එක වැදගත්කමක් තමයි හරි මම මෙතෙන්දි මේ කාරණේ කියන්නකෝ. ඔයාලා හෙටම මේක බලන්න. ඔයාලා උදේට දත් මැද්දට පස්සේ බලන්නකෝ අර මං අර කලින් කිව්වේ උඩු ඇන්දේ දෙවෙනි චාරක දතත් විදුරු මසත් අතර දිව තියලා බලන්න කියලා. නිකන් ශ්‍රාවයක් එනවා වගේ දැනේවි කියලා. ඔයාලා අද රැට හරි හෙට උදේ හරි දත් මැද්ද ගමම්ම කට හොදලා ටික වෙලාවකින් මම ඔය කිව්ව පොයින්ට් එකට ප්ලේස් එකට ආයි දිව තියලා බලන්නකෝ. ඔයාලට හොඳ ආකාරම් දැනෙනවා ඇති. හොඳ කේට ශ්‍රාවයක් ඒ වෙලාවට වෙනවා. ඒකෙන් මම පැහැදිලි කරන්න හැදුවේ මේ ඕරල් හයිජීන් එක හේතු වෙනව ඇත්තට මෙන්න මේ කේට ශ්‍රාවය හොඳ ආකාරවම වෙන්න. අනේ කේට ශ්‍රාවය හොඳ ආකාරවම වෙන එක වැදගත් වෙනවා මුඛ ආසාදන වළක්වා ගන්න. මොකද කේටයේ මම කලින් කිව්වා වගේ එන්සයිම තියෙනවා බැක්ටීරියා එක්ක ඇටැක් කරන. එහෙනම් ඒව හේතු වෙනවා දන්ත සෞඛ්‍ය හොඳ තත්ත්වයේ පවත්වා ගැනීමට මෙන්ම මුඛ ආසාදන වළක්වා ගැනීමට හා සුව කර ගැනීමට.
ආහාර රුචිය වැඩි කිරීමට. මම කලින් කිව්වා වගේ ඔයාලටම ඇප්ලයි කරන් බලන්නකෝ. ඊට පස්සේ මම මේක පැහැදිලි කරා කේට ශ්‍රාවය උත්තේජන කිරීමට. කේට ශ්‍රාවය උත්තේජන වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරා. හෙට උදේම බලන්න. ඊට පස්සේ මුඛයෙන් දුර්ගන්ධයක් ඇතිවීම වැළැක්වීමට. මම කලින් කිව්වා වගේ අර පැහැදිලි කරා වගේ කේට ග්‍රන්ථි ආසාදන වළක්ව ගැනීම. මම කලින් කිව්වේ පැරොටිඩ් ග්ලෑන්ඩ් එක ආසාදන ලක් වෙන විදිය. අන්න ඒක වළක්වා ගන්න ඕරල් කේර් එක වැදගත් වෙනවා. ඊට පස්සේ මුඛ පිළිකා වළක්වා ගැනීමට. හොඳයි. Then who needs oral care? කාටද මේ මුඛ සාත්තුව ඕන? මම කලින් කිව්වගේ පොඩ්ඩක් තර්ක කරලා බලන්න. කාටද ඕන මේ මුඛ සාත්තුව? කාටද? ඇයි? ඇයි අපිට මේ මුඛ සාත්තුවක් ඕන වෙන්නේ? ඒ කියන්නේ මේ මම කියන්නේ අපිට පුළුවන් දත් මැද ගන්න. කාටද වැඩිපුරම මේ මුඛ සාත්තුව ඕන වෙන්නේ? විශේෂයෙන් unconscious patients ලට, ඒ කියන්නේ එක තැන ඉන්න සිහිය නැති patients ලට, ICU patients ලා වගේ එයාලට ඒ වගේම after surgery, ඒ කියන්නේ ශල්‍යකර්ම මේජර් සර්ජරි එකකින් පස්සේ අපිට බැහැනේ ඒ කියන්නේ අපිට බැහැනේ කලින් වගේ අර daily living of activities කරන්න. අන්න ඒ වගේ වෙලාවට මේ oral care එක කරන්න කාගේ හරි ඒ කියන්නේ care giver කෙනෙක්ගේ support එක ඕන වෙනවා. වමනේ ඇති රෝගීන්ට. මොකද එයාලත් එතකොට deprived වෙලා ඉන්නේ. මම කලින් කිව්වා වගේ unconscious patient with NG tubes ගොඩක් වෙලාවට ICU patients ලා. හරි. ඊළඟට මෙන්න මේ assessment of oral care නැත්නම් මුඛ සාත්තුවට පෙර මුඛයේ තක්සේරු කිරීම නැත්නම් assess කරන එක වැදගත්. ආයි මම කියන මේ කියන කරුණු ඔයාලට ඇප්ලයි කරන් බලන්න. හරි. normal දැන් ඔයාලා මේ සාමාන්‍ය මිනිස්සුනේ අපි කියන්නේ දෙයන් වීටින් හොඳ සෞඛ්‍ය තත්වයකින් අයනේ අපි දෙකොල්ලම අපිටම ඇප්ලයි කරන් අපි බලමු. සහ අපි දන්න උදාහරණ වලින් හිතෙන් මවාගෙන අපි බලමු. සාමාන්‍ය තොල් දෙකක් කොහොමද? සීනිඳුයි රෝස පාටයි සහ මොයිස්ට් තෙත ගතිය තියෙනවා. හැබැයි අන්හෙල්ති පැලිලා ඉදිමිලා නේද? බ්ලීඩ් වෙනවා. රතු පාටයි වගේ. ඊට පස්සේ දිව අපි සාමාන්‍ය දිවක් රෆ් අර ගැටි ගැටි වගේ තියෙන. ඊට පස්සේ රෝස පාටයි සහ තෙතමනේ තියෙනවා. හැබැයි අන්හෙල්ති දිව පේෂන්ට් කෙනෙක් වගේ ලෙඩ වුණාට පස්සේ ඉදිමිලා නේද? අල්සර්ස් තියෙනවා. රතු පාටයි ඉදිමිලා ඒ වගේ. ඊට පස්සේ ගම් එක විදුරු මහ දැන් අපි විදුරු මහ රෝස් පාටයි. බ්ලීඩින් නැහැ. හැබැයි මැලියම් බැඳුනට පස්සේ මැලියම් බැඳුරු විදුරු මහක් ඒ කියන්නේ මේ මැලියම් බැඳුරු දත් මූලක විදුරු මහක් ගන්න උදාහරණය අර මම කලින් කිව්වා වගේ ඉදිමිලා බ්ලීඩ් වෙනවා ගඳයි ඒ වගේ රතු පාටයි සලයිවා දැන් අපේ කටේ කෙල හොඳට ෆ්‍රීලි මූව් වෙනවා සහ වෝටර් ඒ කියන්නේ වතුර වගේනේ. හැබැයි ලෙඩ වුණාට පස්සේ ඔයාලට පොඩ්ඩක් හිතලා බලන්න සෙම වගේ හැදුනට පස්සේ නැත්නම් උගුරේ අමාරු හැදුනට පස්සේ කොහොමද කටේ කෙල කියලා නිකන් අර ඝන බවක් අපේ දිවට අහු වෙනව නේද? නේ? අන්න ඒ වගේ. ඊට පස්සේ දත් අපේ සාමාන්‍ය මිනිස්සුගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මගේ නම් උන්නේ ඉතින් දත් කැඩිලා එහෙම දත් මුල් දිය වෙලා ඩෙන්ටල් කැරිසස් ඒ කියන්නේ දත් සිදුරු නැහැ. හැබැයි ඉතින් අන්හෙල්දි කෙනෙක් ගත්තොත් ඉතින් එයාගේ අනිවාර්යෙන්ම ඒ අන්හෙල්දි අපිරන්ස් එකට හේතු වෙනවා දත් මුල් දිය වීම හෝ ඒවා ඩෙන්ටල් කැරිසස් එහෙම නැත්නම් ඒ දත් වල සිදුරු හෝ ඒවා ඒ වගේ දේවල්. ඩෙන්චර්ස් කියන්නේ අපි ඔය බොරු දත් කියලා කියන්නේ.
බොරු දතක ඉතින් නෝමල් ඇපිරන්ස් එක ගත්තොත් ඉතින් තියෙනවනේ ඉතින් දත් සෙට් එකම ඉතින් අඩුවක් නැතුව. හැබැයි අපි හිතමු අපි එකට හරි කියා එකක් දෙන්නේ නැහැ කියලා. ඒ ඩෙන්චර්ස් වලට කියන්නේ හරියට පිරිසිදු කරන්නේ නැහැ කියලා. අන්න එතකොට ඒවයි කලර් එක වෙනස් වෙන්න පුළුවන් නේ. සමහර දේවල් ලූස් වෙලා සමහර දත් පුරු දත් ගැලවිලා යන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ oral cleanliness. දැන් අපේ කටක් ගමු සාමාන්‍ය මිනිස්සෙක් ක්ලීන් නේ. හොඳට මේ දත් මැදට ඉන්නවා නම් ෆුඩ් පාටිකල්ස් එහෙම නැහැ. බොරු දත් නැහැ. හැබැයි ICU patient කෙනෙක් ගමු. ICU patient කෙනෙක් ගමු. මම කියන්නේ මේ ED tube එකක් දාලා නැති ICU patient කෙනෙක් ගමු. ගොඩක් වෙලාවට එයාට තනියෙන් දත් මැද ගන්න බෑනේ. ඒකට ෆුඩ් පාටිකල්ස් පේන්න තියෙනවා. බෑඩ් උඩ එකක් එනවා. ඒ කියන්නේ කට ගඳයි. ඒ වගේ. ඊට පස්සේ ඩෙන්ටල් පේන්. දැන් අපේ දත් ඩෙන්ටල් කැරිසස් එහෙම නැත්නම් දත් සිදුරු වගේ මොකක් හරි අවුලක් නැත්නම් අපිට ඉතින් දත්වල පේන් එකක් නැහැනේ. හැබැයි මම කලින් පැහැදිලි කරපු විදිහට ඩෙන්ටල් කැරිසස් ඇති වෙලා දත්වල සිදුරු ඇති වෙලා අන්තිමට අර නර්ව් එන්ඩින්ග්ස් ලෙවල් එක දක්වා මේ කැවිටි එක දක්වාම දත් ජීර්ණ වුණාට පස්සේ ඔන්න පේන් එකක් එනවා. ඒක නිකම් පේන එකක් මේක අමාරුයි. අත්දැකීම් තියෙන අනිවාර්යෙන්ම අත්දැකීම් ඇති. අත්දැකීම් තියෙන අය දන්නවා. හරි. ඊට පස්සේ මුඛ සාත්තු හා පිරිසිදු කිරීමේ උපකරණ. අපි මේ අවශ්‍ය උපකරණ මොනවද කියලා දැන් කතා කරමුකෝ. හරි. oral care and cleanliness. toothbrush. ගොඩක් වෙලාවට අපි යූස් කරන්නේ ඒ කියන්නේ toothbrush එකේ තියෙනවනේ වර්ග 3ක් commercially available. ඒ කියන්නේ අපිට කඩෙන් ගන්න පුළුවන් වර්ග 3ක් තියෙනවනේ ප්‍රධානම මේ toothbrush එකේ. ඒ කියන්නේ soft තියෙනවා, medium තියෙනවා, hard තියෙනවා. ගොඩක් වෙලාවට බබාලට එහෙම අපි යූස් කරන්නේ soft එක. ඒක මම අමුතු කාරණයක් කිව්වේ. අපි හැමෝම දන්නවා සහ ඔය ටීවී එකේ ඇඩ් වල දැකලා ඇති. මේ toothbrush ඇයි හරි ඉස්සෙල්ලම කියමුකෝ ඇයි අපි මේ toothbrush එක යූස් කරන්නේ කියලා. toothbrush එක යූස් කරන්නේ මොකද ඔයාලා ටීවී ඇඩ් වල දැකලත් ඇති. ඒක සයන්ටිෆික් මෙතඩ් එකකට අනුව හදපු ඉක්විප්මන්ට් එකක්. දත් මදින්න. එතකොට the best option for oral cleaning. ඒක තමයි කියන්නේ. economically available. ඒ වගේම අපි toothbrush එක replace කරන්න ඕන. සාමාන්‍යයෙන් අපිට ඔක පොඩි කාලේ ඉඳලා කියන එකනේ මාස දෙක තුනකට පාරක් අපි අනිවාර්යයෙන් replace කරන්න ඕන. මොකද ටික කාලයක් මදිද්දි ඒවයි කෙන්දී එහෙම වෙනවා, fold වෙනවා, ඇද වෙනවා. ඊට පස්සේ විදුරු මහට බලපෑමක් වෙන්න පුළුවන් ඒවයි. සහ දත් මුල් වලට. හරි. ඊට පස්සේ foam swabs හෝ sterile swabs. ඒ කියන්නේ මොනවද? foam swabs. අපි ගොඩක් වෙලාවට මේ foam swabs හෝ sterile swabs use කරන්නේ අපිට තනියම එහෙම නැත්නම් ඒ කියන්නේ අපි care giversලා හරි nurses ලා හරි විදිහට අපි oral care එක දෙනවා නම් patients ලා ඉන්නවා toothbrush එකකින් උනත් බෙඩ් එකේ ඉඳගෙන ICU වල උනත් ඉන්නවා තමන්ගේ oral care කරගන්න පුළුවන්. හැබැයි අපි හිතමු unconscious patient කෙනෙක් කියලා. අන්න ඒ වගේ වෙලාවට අපිට use කරන්න වෙනවා මේ foam swabs. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි actual setting එක use කරන්නේ sterile gauze swabs. හරි. ඊළඟ කාරණේ තමයි මෙතන තියෙනවා ගොඩක් වෙලාවට මේ අපි සාමාන්‍යයෙන් normal person කෙනෙක් ඉඳලා අපි ඔයාලා fluoride තියෙන දන්තාලේපයක් තමයි දත් මදින්න use කරන්නේ. හැබැයි ICU setting වල care givers විදිහට nurses ලා විදිහට practice කරන්නේ unconscious patients ලට ඇත්තටම fluoride සහිත දන්තාලේප නෙමෙයි. sterile gauze swabs එහෙම නැත්නම් foam swabs එක අපි දත් මදින්න use කරන්නේ ගොඩක් වෙලාවට normal saline mouth wash එක. එතකොට අපි කරන්නේ ඒක normal saline වලින් පොඟවල තමයි අපි oral care එක දෙන්නේ. සහ අපිට තව use කරන්න පුළුවන්
ක්ලොහෙක්සිඩින් 2.2 කියන ඒ ප්‍රතිශතය අඩංගු මවුත් වොෂ් එක. මේ ක්ලොහෙක්සිඩින් කියන්නේ අතරම ඒක කෙමිකල් එකක්. මේක හේතු වෙනවා බැක්ටීරියා සහ අනිත් ජර්ම්ස් වර්ග එක්ක ඇටැක් කරලා ඒව අර මරන්න එහෙම නැත්නම් එලිමිනේට් කරන්න යූස් කරන කෙමිකල් එක තමයි මේ ක්ලොහෙක්සිඩින් කියන්නේ. එතකොට මේ ක්ලොහෙක්සිඩින් 0.2 ඒ කියන්නේ 0.2 ප්‍රතිශතයක් අඩු වෙන මවුත් වොෂ් එකක් අපිට යූස් කරන්න පුළුවන්. හරි. එතකොට මොනවද මුඛය පිරිසිදු කරන්න අපිට අවශ්‍ය වෙන උපකරණ? oral care cleaning agents. මම කලින් කිව්වා වගේ ෆ්ලූරයිඩ් සහිත දන්තාලේපයක් නේ. එහෙම නැත්නම් normal saline mouth wash එක, normal alcoholic mouth wash එකක් පුළුවන්. ක්ලොහෙක්සිඩින් 0.2ක් අඩංගු mouth wash එකක් පුළුවන් නේ. sodium chloride and sodium bicarbonate solution එක, lime juice, දෙහියුෂ, කොඩු සැප්ස් එහෙම නැත්නම් ගෝස් සැප්ස්, අඟල් දෙකේ දෙකේ ප්‍රමාණයට අපි නවලා හදාගත්තු කොඩු සැප්ස් එහෙම නැත්නම් ගෝස් සැප්ස් සහ ආටිල් ෆෝසෙප්ස්. මොකද අපි ආටිල් ෆෝසෙප්ස් එකකින් කොඩු සැප්ස් එහෙම නැත්නම් ගෝස් සැප්ස් නවලා අල්ලන්නේ ඕරල් කෑක් කරන්නේ. ඉතින් අපිට ආටිල් ෆෝසෙප්ස් ඕන. ඇඩිෂනල් මැටීරියල්ස් කියන්නේ අපි ගොඩක් වෙලාවට යූස් කරනවා ග්ලිසරින්. මොකද මේ ICU patients වලට එහෙම අපි ගොඩාක් වෙලාවට යූස් කරනවා ග්ලිසරින් කියන කෙමිකල් එක. මෙන්න මේ තොල් ලිප් වේලිලා තියෙන එක වළක්වන්න. ලිප් මොයිස්චරයිස් කරන්න. ග්ලිසරින් අපි යූස් කරනවා. කවුරු හරි බොරු දත් දාලා තියෙනවා නම් ඩෙන්චර් ක්ලීනින් ඒජන්ට් එකකුත් අපිට යූස් කරන්න පුළුවන්. හරි. මුඛ කුහරය පිරිසිදු කිරීම. මේක අපි කොටස් දෙකක් යටතේ කතා කරනවා. දැන් මුඛ කුහරය පිරිසිදු කිරීම පළවෙනි කොටස තමයි physically independent patient. ඒ කියන්නේ අපිට Tamanටම care කරගන්න පුළුවන් නම් අන්න ඒ වගේ වෙලාවට අපි යූස් කරනවා මම කලින් කිව්වා වගේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් එක්ක hard එහෙම නැත්නම් medium tooth brush එකක් නේ. ඊට පස්සේ ඒක මාස දෙක තුනකට පාරක් කලින් කිව්වා වගේ මාරු කරන්න අපි දැනගන්න ඕන අපේම හොඳට. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට පොඩි කාලේ ඉඳලා කියන දෙයක් තමයි විනාඩි 2ක් 4ක් උපරිම දත් මදින්න කියන එක නේ. ඊට පස්සේ හොඳට කට හොදන්න කියන එක. සහ මෙතනදි තවත් වැදගත් කාරණයක් මම කියනවා. අපි අනිවාර්යෙන්ම කියන දේ තමයි ඒ කියන්නේ මෑතකදී අපි සෞඛ්‍ය අංශයේදී දැනුවත් වෙච්ච දේ තමයි ඇත්තටම හොඳයි සෑම ප්‍රධාන කෑම ආහාර වේලකට පසුම ඒ කියන්නේ අපි ප්‍රධාන ආහාර වේල් 3න් තියෙන්නේ. මේ ආහාර වේල් 3ටම පසු අපිට දත් මදින්න පුළුවන් නම් ඇත්තටම අපේ මුඛ සෞඛ්‍යයට ඒක හොඳයි. ඕරල් හයිජීන් එකට ඒක ගොඩාක් හොඳයි. ඒ වගේම අපිට පුළුවන් අපි දැන් ඉස්සර නම් අපි කිව්වේ උදේ මදින්න ඊට පස්සේ රැ නින්දර පෙර මදින්න කියලානේ. ඊට අමතරව ඇත්තට අපිට ඒ කියන්නේ ඒත් එක්ක මම කියන්නේ අපිට අර සෑම ප්‍රධාන ආහාර වේලකට පසුව ඒ දේ කරන්න පුළුවන් නම් ඒක හොඳයි. දැන් ඔය අපි හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා විදිහට දෙනොත් වෙච්ච දේවල්. හරි ඊට පස්සේ gargling of sodium chloride solution. සරලවම කිව්වොත් අපි ඔය උගුරට අරගෙන ඔය මේ මොකක්ද ඒකට කියන්නේ what do I call gargling කියන්නේ අපි උගුර හොදන්නේ ලුණු වතුරේ. අන්න ඒ කාරණා තමයි සරලවම කියන්නේ. ඇයි අපි ලුණු වතුර මේ sodium chloride use කරලා උගුර හොදන එක හොඳ oral care එකක් පවත්වා ගන්න. ඇයි ඒක හොඳ කාරණයක් වෙන්නේ? මොකද sodium chloride හේතු වෙනවා කටේ එන්වයරන්මන්ට් එක බැක්ටීරියා වර්ධනයට එරෙහිව පවත්වා ගන්න. අන්න ඒකයි අර විශේෂයෙන්ම අපි උගුරේ අමාරුවක් එහෙම තිබ්බත් අම්මලා තාත්තලා ඔය ඉස්සර ඉඳලා කියන්නේ ලුණු වතුර ටිකකින් උගුර හොද ගන්න කියලා.
ඒකයි. මොකද බැක්ටීරියා වර්ධනයට නුසුදුසු පරිසරයක් හදන්න මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ලුණු වතුරට හැකියාවක් තියෙනවා. ඒකම තමයි කියන්නේ උතන. හරි අපි ඉස්සරහට යමු. හොඳයි. ඊළඟට දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ තමන්ටම දත් ටික මැද ගන්න පුළුවන් patient care එක ගැන. දැන් patients requiring assistance in oral care. ඔන්න එනවා nurses ලගේ නැත්නම් caregivers ලගේ part එකනේ. හරි. ඇයි මම මේක ස්ලයිඩ් එක නැතුව කතා කරන්නම්. ඇයි වැදගත් වෙන්නේ caregivers ලා එහෙම නැත්නම් nurses ලා විදිහට මේ තමන්ට දත් මැද ගන්න බැරි එහෙම නැත්නම් unconscious patient කෙනෙක්ගේ oral care එක. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. ICU patient කෙනෙක් bed bounded ඒ කියන්නේ ඇඳේම ඉන්න දීර්ඝ කාලයක් තිස්සේ ඇඳේම ඉන්න ICU patient කෙනෙක් ගමුකෝ. එතකොට අපි අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි ICU setting එකේදී අපි nurses ලා විදිහට හැම shift එකකට කලින්ම එහෙම නැත්නම් ඒක setting එකට ward එක වෙනස් වෙනවා. එහෙම නැත්නම් හැම shift එකකට ඒ shift එක බාරගත්තට පස්සෙම අපි අනිවාර්යයෙන්ම patient oral care එකක් දෙනවා. එතකොට දවසට අනිවාර්යෙන් කොහොමද patient ඔය gauze swabs use කරලා artery forceps එකකින් normal saline වලින් පොඟවපු oral care එකක් අවම 3 පාරක්වත් ලැබෙනවා. දවසට ICU bed bounded patient කෙනෙක්ට. ඇයි ඒක වැදගත් වෙන්නේ? ගොඩක් වෙලාවට මේ වගේ unconscious ICU bed bounded patients ලා ET tube එකක් එක්ක ඉන්නේ. ඒ කියන්නේ endotracheal tube අපි කියන්නේ මේ ventilation එකට හයි කරලා ventilator මේ patients ලා කියලා. අන්න එයාලා. එතකොට මේ කටේ සහ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි යෝගී වෙලාවට කටේ එක්තු වෙන secretions අයින් කරන එක, suck out කරන එක. suck machine එක තියෙනවා. suck කරලා ඒ secretions අයින් කරනවා. අපි මේ secretions suck out කරේ නැත්තම් සහ අවශ්‍ය පරිදි මෙන්න මේ විදිහට oral care එකක් පවත්වාගත්තේ නැත්නම් මේ patients ලාගේ මොකක්ද වෙන්නේ? කටේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ secretions එකතු වෙනවා. ඒව මොකද්ද වෙන්නේ? ශ්වසන මාර්ගය හරහා පෙනහළුරට යාමේ අවදානමක් තියෙනවා. ඊට පස්සේ මේ අහිතකර බැක්ටීරියා හා අනිකුත් germs විස බීජ ශ්වසන මාර්ගය හරහා මොකද ET tube එක දාලා තියෙන ශ්වසන මාර්ගයටනේ. ශ්වසන මාර්ගය හරහා පෙනහළුරට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? අන්න එතකොට නියුමෝනියා වගේ සිවියර් disease conditions ඇති වෙනවා කියන්නේ. නියුමෝනියා කියලා ඔයාලා අහලා තියෙන්නේ. නියුමෝනියා වගේ සිවියර් lung diseases ඇති වෙන්නේ ඒක හේතු වෙනවා. ගොඩක් වෙලාවට ඇත්තටම bed bounded unconscious ICU patients ලා death වෙන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ හේතුව හින්දා. එතකොට අපේ අතේ nurses ලා විදිහට අපේ අතේ වැරද්දක් තියෙනවා. nurses ලා caregivers ලා විදිහට හරි අපේ අතේ වැරද්දක් තියෙනවා. ඒක වළක්ව ගත්තේ නැති එක. මම හිතන්නේ ඒ උදාහරණෙත් එක තේරුණා. මේ patient requiring assistance in oral care මෙන්න මේ කාරණේ වැදගත්කම. හරි අපි ඉස්සරහට යමු. හරි. හොඳයි මෙතන මම පැහැදිලි කරන්න පොඩ්ඩක්. ඒ වගේ මම කලින් කිව්වාගේ තව වැදගත් දෙයක් තමයි මේ bed bounded එහෙම නැත්නම් unconscious එහෙම නැත්නම් තමන්ට තනියම oral care කරගන්න බැරි patients ලාගේ මේ තොල්වල තෙතමනේ පවත්වා ගන්න එක. එතකොට මේ තොල්වල තෙතමනේ පවත්වා ගන්න අපි යූස් කරනවා මම කලින් කිව්වා වගේ commercially available glycerin කියන chemical එක. glycerin ඕන නම් ඔයාලා ගාව තියෙනවා මේ ඔයාලට උනත් පොඩ්ඩක් තොලේ ගාගෙන experience එක ගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟ slide එකට යමු. කෘත්‍රිම දත් පිරිසිදු කිරීම. Cleaning the dentures. හරි.
කෘතිම දත් ඔයාලට ඔයාලගේ අම්මල තාත්තලට ආච්චිල සියල්ට මෙන්න මේ ඩෙන්චර්ස් එහෙම නැත්නම් කෘතිම ඒ කියන්නේ අපි කිව්වොත් බොරු අමුයි කිව්වොත් බොරු දත් සෙට් එකක් තියෙනවා නම් එයාලා ඒවා පාවිච්චි කරන බොරු දත් සෙට් එකක් ඔයාලට මෙන්න මේ අත්දැකීම් ඇති දැකලා ඇති මේවා එයාලා තමන්ගේ බොරු දත් සෙට් එක රෑ නිදා ගන්න කලින් වතුර වීදුරුවක දාලා තියෙනවා නේ මෙන්න මේ කෘතිම දත් පිරිසිදුව තබා ගන්න එකත් ඊටාම වැදගත් අපි හිතමු මෙහෙම ඔන්න අපේ ආච්චි හිතනවා අනේ ඔය මේ බොරු දත් සෙට් එකනේ ඇත්ත දත් සෙට් එක නෙමෙයිනේ මේ ඔච්චර මොකටද ඔහොම කියලා ඕක ඔය නිකන් ඔය කබඩ් එකක උඩ තියලා අල්මාරිය උඩ තියලා ඈ ඔහොම නිදාගෙන ඊට පස්සේ ඊළඟ දවස් උදේ නැගිටලා ඔන්න ඒක දාගන්න ඕ අල්මාරිය උඩින් එහෙම නැත්නම් කබඩ් එක උඩින් අරගෙන එතකොට ආච්චි කට ඇතුලේ හොයාගන්නවත් බැරි විස බීජ ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ආච්චි අන්තිමට නැති වෙන්නේ මේ වයසට ගිහිල්ලා නෙමෙයි. හැදිච්ච ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න බැරුව. එහෙම නැත්නම් අර මම කලින් කිව්වා වගේ නියුමෝනියා වගේ සිවිය තත්ත්වයක් ඇති වෙලා. එහෙම නැත්නම් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා. අන්න ඒකින්ද මේ කෘතිමද පිරිසිදු කිරීමත් එහෙම නැත්නම් ඒ ගැන වග බලා ගැනීමත් ඉතාමත්ම වැදගත්. අපි මම කලින් කිව්වා වගේ ගොඩක් වෙලාවට අපි කරන්නේ ඩෙන්ච් එක එහෙම නැත්නම් මේ කෘතිම දත් එක නෝමල් සේලයින් වල එහෙම නැත්නම් ක්ලීන් වෝටර් වල වෝටර් වීදුරුවක තියලා රඳවලා තියෙනවා. සහ අපි දැනගන්න ඕන සහ අපි නොලෙජබල් වෙන්න ඕන සහ අපි අනිවාර්යෙන්ම අඩුම ගානේ සතියකට පාරක්වත් හොඳට මොකක් හරි කමර්ෂියලි අවైలබල් කෙමිකල් එකක් යූස් කරලා මේ ඩෙන්චර්ස් සුද්ධ කරන්න ඕන. මොකද මම අර කලින් කිව්වා වගේ ජර්ම් වලට මේවයි growth වෙන්න දෙනවා කියන්නේ ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. අන්තිමට අර උදාහරණයකින් ගත්තා වගේ හැදෙන ලෙඩේ හොයාගන්න බෑ. අන්න ඒ කාරණේින්ද කෘත්‍රිම දත් පිරිසිදු කිරීම ඉතාමත්ම වැදගත්. හොඳයි. පාද හා නිය සාත්තුව මම හිතන්නේ මං එක පාර්ට්යක් ඉවර කළා. ඔයගොල්ලෝ ඉන්නවද? හෙලෝ ඉන්නවා ඔව් අපි එක පාර්ට්යක් ඉවර කරින්දා අපි විනාඩි 5ක බ්‍රේක් එකක් ගමුද? එහෙම ගන්නවද? කන්ටිනියු කරන්නද? ඒ කියන්නේ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවද? ඔව් සර්. හරි. එහෙනම් අපි එහෙම කරමු. හරි හරියටම අපි එහෙනම් 8:25ට පටන් ගමු. හරිනේ? 8:25ට. හරි. දැන් මොකද කරන්නේ? මොකද?
කියන කාටියක් නොකිය. රශිකා මූට් එක ඔන් කරන් ඉන්නේ. හරි ළමයි අපි පටන් ගමුද? ඔයාලා ඉන්නවද? ඔව් සර්. හරි සර්. හරි. thank you. ඉන්නවා සර්. හරි thank you for responses. then let us. හරි. පාද හා නිය සාත්තු foot and nail care. මම කලින් කිව්වාගේ ආයි මෙතෙන්දි තර්ක කරන්න මම අර oral hygiene එක ගැන කියද්දි කිව්වා වගේ දැන් මේ අලුත් පාර්ට් එක ගන්න මෙතෙන්දි ඉස්සෙල්ලාම තර්ක කරන්න. ඇයි පාදහානිය සත්තුව වැදගත් වෙන්නේ? මේ සරලවම කිව්වොත් මේ පාදහානිය සත්තුව කියන්නේ මේ හොඳට කකුල් හොදලා මේ හරි ප්‍රොපර් විදිහට නියපොතු කපලා කුණු අයින් කරලා අපේ වචනේ කිව්ව සරලව කිව්වොත් ඒ දේ. ඇයි මේක වැදගත් වෙන්නේ? ආසාදන මේ නැත්තම් විස බීජ වලින් වැළැක්විලා ඉන්න නේ? අපි දන්නවා නියපොතු අතරේ කුණු රැඳුනට පස්සේ බෑඩ් ඩොඩ එකක් එනවා. ඒකෙන් වැළකෙන්න සහ ඔයාලා උනත් අහලා ඇති නියපොතු වල කුණු රැඳිලා නේ දැකලත් ඇති අත්දැකීම් තේ සමහර විට නිය කනවල කුණු වෙලා අන්තිමට ඔපරේෂන් කරන්න පාව වෙච්ච අවස්ථා සර්ජරි කළා මේ සර්ජරි වලට පාව යන්න වෙච්ච අවස්ථා නේ අන්න ඒ වයින් වැළකීලා ඉන්න තමයි මේ හරි විදියට පාදහානිය සතෝ වෙනදා ෆුට් ඇන්ඩ් නේල් කෙයාර් එකක් අපිට වැදගත් වෙන්නේ සහ ඒ වයින් වළක්වන්න තමයි නර්සස්ලා සහ කෙයාර් ගිවර්ස්ලා විදියට අපිට වගකීමක් තියෙන්නේ පේෂන්ට්ස් ලාගෙත් මේ ෆුට් ඇන්ඩ් නේල් කෙයාර් එක ගැන අවධානය යොමු කරන්න. හරි.
ස්ලයිඩ් එක සොරි මේ සිග්නල් ඉෂුව එක ස්ලයිඩ් එක චේන්ජ් වෙන්නේ නැත්තේ. හරි බලමු. බලුවා මේ ක්ලියරි මැහෙනව නේද? කවුරු හරි රෙස්පොන්ස් එකක් දෙන්න. ඔව් සර් ඇහෙනවා සර්. හරි thank you. ස්ලයිඩ් එක මාරු වෙන්නේ ළමයි. ඒ කියන්නේ මේ මේකට වහිනවනේ පොඩ්ඩක් අර සිග්නල් ඩිස්ටර්බන්සස් එකක් තියෙනවා. ඒකයි සොරි. Not yet. Let us begin from this. Shit. ලීව් වෙලා ඉස්සර ජොයින් වෙලා ඒක තමයි මේ මාත් මේ තාම try කරනවා. Stop sharing. ඉන්න පොඩ්ඩක් මට මිනිත්තුවක් දෙනවා. ලැප් එක ගන්න පොඩ්ඩක් එළියට යන්න බලන්න. දැන් හරියනවා බලමු. Let us see. Shit. හරි පොඩ්ඩක් මම ලීව් වෙලා එන්නම්. මට විනාඩියක් දෙන්න හොඳේ. මේක තාම අවුල්. මට විනාඩියක් දෙන්න ඔහොම ඉන්න ළමයි මං විනාඩියෙන් ලීව් වෙලා ලොග් වෙනවා හොඳේ. බෑ. මේක මේ එන්ඩ් වෙනවනේ මම හොස්ට් නේ. හරි. බලන්න. හරි දැන් හරි ගියා. Really very sorry and thank you for waiting. මේ අද පොඩ්ඩක් දවස් අවුල්. දැන් හරි නේද? පේනවනේ? පේනවා සර්. thank you very much. තා පොඩ්ඩයි තියෙන්නේ අපි. හරි. thank you very much. තා පොඩ්ඩයි තියෙන්නේ අපි කන්ටිනියු කරමු. හරි. then පාද සහ නියපොතු වල ගැටලු ඇති වෙන්නේ කෙසේද කියලා අහනවා. නේ? අන්න ඒ වෙලාවෙත් how මාර කලින් කිව්වාගේ why how කියලා අහනකොට අපි හැම වෙලාවෙම ළමයි කරන්න ඕන අපේ තර්කන බුද්ධිය පාවිච්චි කරන එක. අපි තර්ක කරන්න ඕන ඇයි why අන්න එතකොට ඇත්තටම මොන ප්‍රශ්නද මම කියන්නේ අර මේ ඇකඩමික් දේවල් වලදී විතරක් නෙමෙයි මොන ප්‍රශ්නේදී වුණත් අපි එහෙම අපිම හිතලා තර්ක කරද්දි ඇයි why කියලා අවසානයක් දක්වා එහෙම කරද්දි අපිට ඇත්තටම රූපයක් මැවෙනවා සොලියුෂන් එකක් මැවෙනවා. ඒ එක්ස්පීරියන්ස් අතර වලට මෙතෙන්ට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. පාසා නියපොතු වල ගැටලුව ඇති වෙන්නේ කෙසේද? අපි දන්නවා ඒක හේතුව තමයි නියපොතු සපා කෑම. පොඩි කාලේ ඔය වගේ බබාලගේ සමහර වෙලාවට ඔයගොල්ලෝ දකින්න ඇති. නියපොතු කනකොට වෙන්නේ අපේ ගොඩක් වෙලාවට නියපොතු කනකොට වෙන්නේ අපේ නියපොතු අතර තියෙන හමත් ඩැමේජ් වෙනවා.
මේ නියපොතු අගටම කෑවට පස්සේ ඊට පස්සේ අපි මොකේ තියෙන බැක්ටීරියා එහෙම ඒවත් එක්ක කන්ටැක්ට් වුණාට පස්සේ වෙන්නේ අන්න එතන ඉදිමෙනවා නේ ඉන්ෆ්ලමේෂන් එකක් වෙනවා ඒ වගේ දේවල් වෙනවා නුසුදුසු ලෙස නියපොතු කැපීම අපි හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා විදිහට සහ ඔයාලත් සමහර විට බොහෝ විට මම දන්නේ ප්‍රැක්ටිස් කරලා තියෙනවද කියලා නියපොතු කපන්න අර ක්‍රමයක් තියෙනවනේ ඒ කියන්නේ අත්වල නියපොතු අපි කපන්නේ රවුම් හැඩයට කකුල් වල නියපොතු අපි කපන්න ඕන ස්ට්‍රෙන්ත් ඒ කියන්නේ කෙලින් ගොඩක් වෙලාවට අපි ගොඩක් අය එහෙම කරන්නේ කකුල් වල නියපොතු අපි කපන්න ඕන කෙලින් අත්වල නියපොතු තමයි අපි රවුමට කපන්නේ ඒ තමයි මේ නුසුදුසු ලෙස නියපොතු කැපීම කියන්නේ රසායනික ද්‍රව්‍ය වලට නිරාකරණය ඕ කෙමිකල් වලට එක්ස්පෝස් වෙන ඒවත් එක්කත් කකුලේ සහ නියපොතු වල හානිය ඇති වෙන්න පුළුවන් සපත්තු නොමැතිව ඇවිදීම හරි සපත්තු නොමැතිව ඇවිදින්න පස්සේ මොකද වෙන්නේ අපි හිතමු යා දීවැඩියා පේෂන්ට් කෙනෙක් කියලා මේක ඉස්සරහට පැහැදිලි කරනවා මේ පැතොෆිසියොලොජි පාර්ට් එකකුත් එක්ක මම හිතන් කියන්නම් සපත්තු නොමැතිව නිකම් මේ දීවැඩියා පේෂන්ට් කෙනෙක් ඇවිද්දා කියලා කියමු ඔන්න ගලකින් එක කකුල තුවාල වෙනවා හොඳට මතක තියාගන්න මේ ගල් කියන්නේ ඒ කියන්නේ ගල් වල පෘෂ්ඨය හොඳ රළු පෘෂ්ඨයන්නේ තියෙන්නේ මේ බැක්ටීරියා සහ අනිකුත් ඔය ජර්ම්ස් වර්ග හොඳට මේ රළු පෘෂ්ඨවල වර්ධනය වෙන්න කැමති සහ හොඳට වර්ධනය වෙන මෙන්න මේ රළු පෘෂ්ඨවල දීවැඩියා වගේ තියෙන පේෂන්ට් කෙනෙක් මේ කකුලේ ගලක් කැනිලා පොඩි ගලක් වුණත් ඇති එයාල කකුල පොඩ්ඩක් චුට්ටක් තුවාල වුණා කියන්නේ ඒ හොඳටම ඇති කකුල අන්තිමට කපන්න ඕන මම දීවැඩියව ගැන ඉස්සරහට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් හරි ඒක තමයි සපත්තු නොමැතිව ඇවිදීමත් එක හේතුවක් වෙනවා මේකට ඒක දුර්වල ලෙස අපි කර ඇති සපත්තු පැලිනීම අපි හිතමු ඔයාලා අත්දැකීම් සමහරවිට දන්නවා ඇති කාලයක් එක්ක අපි පිරිමි ළමයි නම් ඔය සපත්තු දාන කොට කාලයත් එක්ක ඒ වාර එක පැත්තකට සපත්තු වලිය ගෙවෙනවා එතකොට මොකද වෙන්නේ අපේ සපත්තුව අපේ කකුල සපත්තු නෙමෙයි තනිකර ඒ සපත්තු වලිය පැත්තකට ගෙවිලා තියෙන හින්දා තනිකර අපේ කකුල ඒ පැත්තට ඇද වෙලා නෙවිදින්නෙත් අපි නේ එතකොට කාලයක් ඇද්දට දිගට හොම් කරොත් කකුලේ අස්ති ඒ විදිහට හුරු වෙනවා ආයි හදන්න බෑ ඒකනේ අර කියන්නේ ඔය කීමට මේ උනත් කියන්නේ ඔය ඩාන්සින් කරන අයගේ එහෙම අර කකුල වෙනස් විදිහකට පිහිටන්න කියලා ක්‍රීඩා කරන අයගේ ඒ වගේම කකුල වෙනස් විදිහකට පිහිටන්න කියලා මම උදාහරණ කිව්වේ දුර්වල ලෙස විතරක් සපත්තු වෙන සහ අඩියුස සපත්තු වැලදී ගෑන් ළමයි හොඳ ආකාරව දන්නවා ඇති අඩියුස සපත්තු මේ දාගෙන ඉන්න ඉතින් ලේසිද නැද්ද කියලා නේ මේ මට ඉතින් ඒ කියන්නේ මම අපේ යාළුවගේ අහපු සහ දැකපු දේවල් එක්ක අත්දැකීම් තියෙනවා ඉතින් මට වෙලාවකට හිතා ගන්න බෑ අඩියුස සපත්තු දාගෙන මේ ඇයි එච්චර මේ වදයකින් ඉතින් යන්නේ කියලා ඒක දීර්ඝකාලින් දාන සමහරට ඔයාලා මේ සෝෂල් මීඩියා වලින් දකින්න නැති දීර්ඝකාලිනව අඩියුස සපත්තු දාන එකත් හේතු වෙනවා එතකොට ඒ අස්තිය ආයි කලින් තත්ත්වෙටම ඒ අස්ති නැවෙන්නේ නැහැ බෙන්ඩ් වෙන්නේ නැහැ අඩියුස සපත්තු ඔය හැමදාම අපි හිතමු මාසයක් විතර දානවා කියලා එතකොට ඔයාගේ අස්ති බෙන්ඩ් වෙලා අන්තිමට මසල් එහෙම ඒ වටේ growth වෙලා ඔය කකුල හැදෙන්නම ඒ විදිහට ඔයාට එතකොට සාමාන්‍ය කෙනෙක් විතර ඇවිදින්න බෑ ඒකත් හේතුව පාද සහ නියපොතු වල ගැටලු ඇතිවන්නේ කිසිද කියන්නේ ඒ කියන්නේ අපි කතා කරන්නේ ඒකත් ඒකට පාදවල ගැටලු ඇති වෙන්නේ හේතුව විවිධ රෝග වර්ග විශේෂයෙන් දීවැඩියා වගේ රෝග වර්ග මම කලින් කිව්වා වගේ ඊට පස්සේ මහලු වීම මම කලින් පැහැදිලි කරා අපි වයස යනවත් එක්ක මොකද්ද වෙන්නේ අපේ ශරීරයේ තියෙන හැම පද්ධතියක්ම අඩපණ වෙනවා ටිකින් ටික දුර්වල වෙන්න ගන්නවා එතකොට අපේ ටිෂු අපේ මේ පටක දුර්වල වෙනවා අන්න එතකොට අපේ මේ පාදේ පටකවල දුර්වලකම් ඇති වෙනවා අපි වැටෙන්න යනවා සමහර වෙලාවට කකුල තියෙනකොට මේ ඇද වෙනවා මොකද කලින් වගේ මහලුවන්ට පස්සේ අර ටයිට් නෑ මසල්ස් හොඳ තදට නෑ ඒකේ හේතුව සහ දුර්වල පෝෂණය තියෙනවා පාදවල සහ නියපොතුල ගැටලු වලට මොකද
අපි දන්නවා විටමින් ඩෙෆිෂියන්සිස් හේතු වෙනවා නියපොතු අවර්ණ වෙන්න, නියපොතු කහ පාට වෙන්න. විටමින් ඩෙෆිෂියන්සිස් විශේෂයෙන්ම හේතු වෙනවා. හොඳයි. මොකද්ද මේ නියපොතු සාත්තුවේ අරමුණ? මම හිතන්නේ දියවැඩියාව ගැන පැහැදිලි කරලා තිබ්බා ඉස්සරහා. පොඩ්ඩක් බලමු. පාද සාත්තුව. හරි. මම මෙතෙන්දී ඒක පැහැදිලි කරන්නම්කෝ. නෑ මේ නියපොතු සාත්තුවනේ. මම මේක ඉවරලා පැහැදිලි කරනවා. නියපොතු සාත්තුවේ අරමුණ. ඔය පැහැදිලිවම කිව්වොත් මේ ස්ලයිඩ් එකේ තියෙන ඉතින් දේ තමයි නියපොතු හානි කර නොවන ලෙස තබා ගැනීම. අපි දන්නවා ඔය පොඩි කාලේ අපි රණ්ඩු සලුවල කරද්දී එහෙම නැත්නම් සෙල්ලම් කරද්දී අපි හරි බයයි ඔය මේ නියපොතු පාරවල් ගන්න. මොකද ඒවා හරි විසයි. නේ? විශේෂයෙන්ම ඔය ගෑනු ළමයි එක්ක එහෙම සෙල්ලම් කරද්දී හරි අපහසුයි අපිට නියපොතු පාරක් හරි කොහේ හරි සීරීමක් හරි වැදුනොත්. එතකොට ඒ කාරණා තමයි නියපොතු හානිය නියපොතු වලින් වෙන හානිය. ඒ කියන්නේ නියපොතු හානි කර නොවන ලෙස තබා ගැනීම. සහ අනිත් එක තමයි නියපොතු යට කුණු එකතු වීම වැළැක්වීම සහ ආසාදන ඇතිවීම අඩු කිරීම. මාර කලින් කිව්වේ. අපි හරියට නේල් කෑල්ලක් දෙන්නේ නැත්නම් හරියට කකුලේ හෝ වේවා අතේ හෝ වේවා අපි නියපොතු කපන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔයාලට ඉතින් අත්දැකීම් තියෙනවනේ. අනිවාර්යෙන්ම අතර කුණු රැඳෙනවා. අන්තිමට කුණු රැඳිලා අපි නියකන කුණු වෙනවා කියන කලින් කිව්වා වගේ. කුණු රැඳිලා ඉන්ෆ්ලමේෂන් එක වුණාට පස්සේ නියකන කුණු වෙනවා කියනවා අපි. අන්තිමට සර්ජරි එකක් කරන්න පවා තියට අරගෙන සර්ජරි එකක් කරන තත්ත්වයට පවා ඒක සිවිය වෙනවා. හොඳයි. අපි ඊළඟට යමු. මේකත් කතා කරලා පොඩ්ඩක් දියවැඩියාව ගැන කතා කරන්න. හරි. නිරෝගී නියපොතු වල ලක්ෂණ. තමන්ටම ඇප්ලයි කරන් බලන්න තමන්ටම. තමන්ගේ මේ නියපොත පොඩ්ඩක් බලන්න. නිරෝගී නියපොතු වල ලක්ෂණ. නියපොත්තනේ උත්වල හැඩැති. උත්තල හැඩැති නේ. ඊට පස්සේ නියපොත්තේ පහළ කොටස රෝස පාටයි. උඩ කොටස සුදු පැහැති. පොඩ්ඩක් මේ ටච් කරලා බලන්න. සිනිඳුයි විනිවිද පේනවා. ජස්ට් තමන්ට ඇප්ලයි කරන් බලන්න. දැන් ඔන්න මේ කවුරු හරි ඒ කියන්නේ ප්‍රැක්ටිකලි වයිවා එක දුන්නත් නැත්නම් ක්වෙස්චන් පේපර් එක උනත් ප්‍රශ්නයක් ඇහුවොත් characteristics of a healthy nail මම කලින් කිව්වා තමන්ටම ආදේශයෙන් ඒක බලන්න පුළුවන් සහ උත්තර දෙන්න පුළුවන්. හොඳයි. පාද සාත්තුව. මෙතෙන්ට යන්න කලින් මම මේ කියන කලින් පැහැදිලි කරන්න දියවැඩියා පැහැදිලි කරන්න ඇයි මේ පාද සාත්තුව හෝ ඒවා නේල් කෑග හෝ ඒවා වැදගත් වෙන්නේ කියලා තවත් හොඳට. ඔයාලා දන්නවද නැහැ? කෙයාගිවර්ස්ලා විදිහට අපි නිතරම ඔය හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා විදිහට හරි බය දෙයක් තමයි දියවැඩියා රෝගීන් ඒ කියන්නේ හරියට අපි කන්සිඩර් කරන දෙයක් තමයි දියවැඩියා රෝගීන්ගේ පාද ගැන. අපි හෙල්ත් එඩියුකේෂන් එක දෙද්දී දියවැඩියා රෝගීන්ට අනිවාර්යයෙන්ම කියන දෙයක් තමයි හැමදාම රැට නිදා ගන්න කලින් එයාලා බලන්න ඕන එයාගේ කකුලේ යටිපතුල කණ්ණාඩියකින්. සමහරවිට ඔයාලට මේක මේ පර්සනලි හෝ ඒවා පවුලේ කෙනෙක්ගේ හෝ ඒවා අත්දැකීම් ඇති. අපි අනිවාර්යයෙන්ම හෙල්ත් එඩියුකේෂන් එක දෙද්දී කියන්නේ දියවැඩියා රෝගීන්ට අදාළව අනිවාර්යයෙන්ම දියවැඩියා රෝගී තමන්ගේ පාදවල යටිපතුල කණ්ණාඩියක් ආධාරයෙන් රැට නිදා ගන්න කලින් බලන්න ඕන. ඒ බලන්නේ අපි මොනවද? ගල් එහෙම නැත්නම් වෙනත් ඔය වීදුරු කෑලි වගේ එහෙම නැත්නම් ඉරටු කෑලි හෝ ඒවා කටු හෝ ඒවා ඒ වගේ මොනවා හරි තියෙනවද කියලා අපි හොඳට ඔබ්සර්ව් කරන්න ඕන. සහ අපි ඒ වගේ රෝගීන් නිතර ඒ වගේ රෝගීන් නින්දට යන කලින් හොඳට සබන් දාලා කකුල් දෙක ඇඟිලි කරුව අතර හොදන්න ඕන. ඒ හොදලා විතරක් මදි. හොඳටම තෙත මාත්තු කරන්නත් ඕන. මොකද මම කලින් කිව්වා වගේ දියවැඩියා රෝගියෙක්ගේ පාදේ ගලක් කෙනෙලා තියෙන එක ඇති මුළු පාදෙම ඉවත් කරන්න. ඒකින්ද ඒක අර අතරම මේ සිවියර් කොම්ප්ලිකේෂන් එකක් ඒක. දියවැඩියා රෝගීන්ට අදාළව.
අපි ඉස්සරහට යමු. ෆුට් කෙයා පාද සාක්තුව. හරි. අපි මම කලින් කිව්වා වගේ පාද සාක්තුවට අදාළව අපි ඉස්සෙල්ලා පාද බලද්දී ඇසෙස් කරන්න ඕන දේවල් ටික තමයි මේ ස්ලයිඩ් එක වල කියලා තියෙන්නේ. අපි බලන්න ඕන කකුලේ අපි ඒ කියන්නේ අපි කෙයා කරන පේෂන්ට්ගේ කකුලේ වර්ණ වෙනස් වීමක් තියෙනවද කියලා. බ්ලිස්ටර්ස් එහෙම නැත්නම් බිබිලි තියෙනවද කියලා. මොනවාරි කැපුම් හෝ සීරීම් තියෙනවද කියලා. නේ? ඇඟිලි අතර ඉරිතැලීම් තියෙනවද කියලා. අපි නිතිකතා පරීක්ෂා කරන්න. ඒ වගේ මෙහෙම දෙයක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් කිරීම කියන්නේ එහෙම නැත්නම් ලේඛනගත කිරීම වැදගත්. මොකද අපි ඒක අපි හිතමු ඒක ඉග්නෝර් කරලා අපි හිටියා කියලා. අපි හිතමු ඔන්න ඔයා කෙයා කරනවා දියවැඩියා පේෂන්ට් කෙනෙක්ට. ඔන්න දියවැඩියා පේෂන්ට්ගේ කකුලේ අනේ ඔන්න චූටි මේ ගල් කෑල්ලක් තිබ්බා. මේ ඕක ඉතින් පොඩි ගල් කෑල්ලක් නේ මහ දෙයක් කියලා ඔන්න ඒක ඉග්නෝර් කරා. ඒක ගණන් ගන්න නැතුව හිටියා. අන්තිමට ඔයාගේ පොඩි වැරද්ද ඇති රෝගියාගේ කකුල කපලා අයින් කරා. ඒකෙන්ද අනිවාර්යයෙන්ම අපි කෙයා එක එහෙම දුන්නා නම් හෝ කකුලේ මොකක් හරි කම්ප්ලීෂන් එක එහෙම නැත්නම් ඉදීමක් හෝ රතු වීමක් දැක්කම ඒව ලේඛනගත කිරීම තමන්ගේ ප්‍රොටෙක්ෂන් එකට අනිවාර්යයෙන්ම වැදගත්. හොඳයි ඒ වගේම අපි කුඩා කැපුම් නිරීක්ෂණය කරන්න ඕන. එහෙම මොනවා හරි කුඩා කැපුම් තියෙනවා නම් අපි අනිවාර්යෙන් මේවා පිරිසිදුව පවත්වා ගන්න ඕන. ඔකේ වගේ හොඳට ස්ටෙරයිල් සොලියුෂන් එකකින් ඒ කියන්නේ ඔය බෙටඩින් එහෙම නැත්නම් what do I call it what are the other solutions yes like betadine normal saline Israel water එහෙම නැත්නම් සබන් ටික ගාලා හොඳට කකුල හොදනවා. අනිත් වගේ තියෙන කැපුමක් එහෙම නැත්නම් පොඩි තුවාලයක් වුණා අපි හොඳට පිරිසිදුව තබා ගන්නවා. ඒ වගේම මෙන්න මේ ඇඟිලි කරු කියලා අපි කියන්නේ පාද ඇඟිලි. ඔව්. මෙන්න මේ පාද ඇඟිලි අතර හොඳ පරිසරයක් තමයි මෙන්න මේ පාද ඇඟිලි අතර කියන්නේ හොඳ පරිසරයක් ඇත්තටම දිලීර වර්ධනයට. මොකද මේ පාද අතර ඇඟිලි අතර හොඳ ඉඩක් තියෙනවනේ අපිට මේ පිහදෑවෙන්නේ නැතුව අර නිකන් තෙතමනේ රැඳිලා තියෙන. කොඩිම කිව්වොත් අපි කකුලේ හේදුවට පස්සේ කකුල මේ පියදෑවට පස්සේ ඇත්තම කිව්වොත් මේ පාද අතර තෙතමනේ රැඳිලා තියෙනවනේ. අන්න ඒ එන්වයරන්මන්ට් එක මේ ඇඟිලි කරුව අතර දිලීර වර්ධනයට හොඳ සාධකයක් වෙනවා. අන්න ඒකින්ද ඇඟිලි කරුව අතරත් හොඳට වියලි ඒ කියන්නේ ඩ්‍රයි කරලා හොඳට පිහදාන එක වීරිය පවත්වා ගන්න එක ඉතාමත්ම වැදගත් කාරණයක්. අපි පේෂන්ට් කෙයා එක කරද්දී. හරි. මේ කියලා දෙනවා වගේ අපි පේෂන්ට් කෙයා කරද්දී දිනකට දෙවතාවක්වත් පාද සෝදන්න ඕන. ඒ වගේම දිනපතා මේස් මාරු කරන්න ඕන. දැන් ඔයාලා හිතනවා ඉතින් මොකද මේ මේස් මාරු කරන්න කියන්නේ දිනපතා. මේක ඇත්තට මේ පේෂන්ට් කෙනෙක්ට විතරක් නෙමෙයි. මේවා මේ සාමාන්‍ය මිනිස්සු විතර අපිටත් මේ වැදගත් පොයින්ට් මේවා. අපි හිතමුකෝ බෙඩ් බවුන්ඩඩ් අන්කොන්ෂස් පේෂන්ට් කෙනෙක් ඉන්නවා කියලා අපි කෙයා ගන්න. එයා මේස් එකක් දාලා තියෙනවා. ඇයි බෙඩ් බවුන්ඩඩ් කෙනෙක් මේස් එකක් දාන්න කියලා සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවා බෙඩ් බවුන්ඩඩ් පේෂන්ට්ස්ලා DVT කියලා සුදු පාට දිග මේස් જાතියක් දාගෙන ඉන්නවා. බෙඩ් බවුන්ඩඩ් පේෂන්ට් එහෙම නැත්නම් එකතැන් වෙලා ඇඳේ ඉන්න පේෂන්ට්ස් ලගේ ඇති වෙන්න පුළුවන් ප්‍රධාන කම්ප්ලිකේෂන් එකක් තමයි ඩීප් වේන් ಥ්‍රොම්බෝසිස් කියන එක. ඒක සමාවෙන් මට සිංහල නම එහෙම දැන් කියන්න බෑ. ඒකේ ඩීප් වේන් ಥ්‍රොම්බෝසිස් කියන එක කම්ප්ලිකේෂන් එක. ඒ කියන්නේ අපේ කකුල් වල ටිෂු චලනය එහෙම නැත්නම් සංකෝචනය වෙන්නේ නැහැනේ අපි බෙඩ් බවුන්ඩ් වෙලා ඉන්නකොට. එතකොට හරියට අපේ වේන්ස් හරහා බ්ලඩ් ෆ්ලෝ එක වෙන්නේ නැහැ. අන්න ඒක හේතු වෙනවා රුධිර කැටි ගැහෙන්න. ඒක තමයි මේ ಥ್ರොම්බස් එක කියන්නේ රුධිර කැටි ගැහෙන්න. ඒතකොට ඩීප් වෙන් ಥ್ರොම්බොසිස් මෙන්න මේ වේන්ස් වල මේ රුධිර කැටි ඇති වෙන්න එක හේතු වෙනවා. එහෙම රුධිර කැටි ඇති වුණොත් වෙන්නේ එතනින් එහාට කකුල යටට බ්ලඩ් සප්ලයි එකක් හරියට වෙන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ?
එතනින් එහාට කකුල යට ඒ කියන්නේ බ්ලොකේජ් එකෙන් එහාට තියෙන ටිෂු වල සෙල්ස් වලට හරි ඔක්සිජන් සප්ලයි එකක්වත් නියුට්‍රිෂන් සප්ලයි එකක්වත් වෙන්නේ නැහැ. එතකොට ওই බ්ලොකේජ් එකෙන් යට ටිෂු වල සෙල්ස් එහෙම නැත්නම් ටිෂු පාර්ට් එකම මැරෙන්න ගන්නවා. එතකොට ඉතින් කකුල අයින් කරන්න වෙනවා. හරි ඒ මම මේ අමතර කාරණයක් කිව්වේ මේ ඇයි මේ බෙඩ් බවුන්ඩඩ් පේෂන්ට්ස්ලට මේ මේස් දාන්න ඕන කියන එක. හරි එතකොට DVT මේස් කියලා જાතියක්. අපි ඒ මේස් එකෙන් ගහලා තියෙන DVT කියලා DVT socks. හරි. අපි ඇත්තටම ඒවා අපේ ක්ලයන්ට්ගේ ඒවා අපේ ක්ලයන්ට් අදාළව හැමදාම මේ චේන්ජ් කරන එක වැදගත්. මොකද අපිට උනත් අත්දැකීම් තියෙනවා මේ මේස් දාගෙන ඉන්න අපිට හරි අපහසුයි සහ මේක ක්ලෝස් එන්වයරන්මන්ට් එකක්. මේ මේස් එක කකුලට දැම්මට පස්සේ අපේ කකුල සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවනේ. එතකොට මේ නිර්වායු බැක්ටීරියා ඇනිරෝබික් බැක්ටීරියා නිර්වායු බැක්ටීරියා කියලා ඔයාලා අහලා ඇති අනිවාර්යෙන්ම. මෙන්න මේ පරිසරය නිර්වායු බැක්ටීරියා වලට හොඳට වර්ධනය වෙන්න හොඳ පරිසරයක් වෙනවා. අන්න ඒකින්ද මේ නිර්වායු බැක්ටීරියා වර්ධනය වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔය බෑඩ් උඩ එකක් එනවා. ඉචින් කසනවා නේ ඇඟිලි කරු අතර කසනවා. බැරි වෙලාවත් කකුලේ තුවාලයක් තිබ්බොත් මේ ඒ තුවාලය හරහා ඔක බ්ලඩ් ස්ට්‍රීම් එකට ඇතුල් වෙලා තව කොම්ප්ලිකේෂන් වෙන්න පුළුවන්. අන්න ඒකින්ද අපිට උනත් අදාළව මේ දිනපතා මේස් මාරු කිරීම ඉතාමත් වැදගත් දෙයක්. හරි. පාවහන් නැතුව ඇවිදීම සිදු නොකරන්න. ඔව්. විශේෂයෙන්ම අර මම කලින් කිව්වා වගේ දියවැඩි ආරෝග්‍යයට අදාළව නම් අපි හෙල්ත් එඩියුකේෂන් එකේ දෙදි කියන තව දෙයක් තමයි අනිවාර්යෙන්ම ඔය තෙරපියුටික් ෂූස් කියලා තියෙන්නේ. ප්‍රතිකාරාත්මක පාවහන් කියලා ඔය තෙරපියුටික් ෂූස් කියලා જાතියක් අපිට ඔය මේ ඩීස් එකකින් එහෙම ඕවයින් ඔය කඩවලින් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔය ඒ තෙරපියුටික් ෂූස් කියන්නේ අර හරි කම්ෆර්ටබල් ඒ ඔයාලා මේ දාලා ඇති අනිවාර්යෙන්ම දන්නවා ඇති. අපි අනිවාර්යෙන්ම කියන දේ තමයි ඒ රෝගීන්ට අදාළ විශේෂයෙන් දියවැඩිය රෝගීන්ට අදාළ ඔය තෙරපියුටික් ෂූස් එක යූස් කරන්න කියන එක. මොකද පොඩි හරි ඉන්ජරි එකකින් වැළකෙන්න පොඩි සීරීමකින් කැපීමකින් උනත් කකුල පාදේ වළක්වා ගන්න. හොඳයි. නේල් කෙයා. මේ කියලා දෙනවා වගේ අපේ ක්ලයන්ට්ගේ නියපොතු කෙලවර කපන්න එපා. ඇයි මෙහෙම කියන්නේ? ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ නියපොත්ත බලන්න. දැන් මේ අතේ ඇතර මේ අතේ නෙමෙයි මේ පාදයට අදාළ කියන්නේ හරි. නෑ අතේ හරි. අත උදාහරණයක් අරගෙන මේ නියපොත්ත දිහා පොඩ්ඩක් බලන්න. ඔයාලා මේ නියපොත්ත කෙලවරටම යන්න කැපුවට පස්සේ මොකද වෙන්නේ? මේ කෙලවර ඉතුරු වෙනව නියපොත්තේ නිකන් උලක් වගේ හැඩයක්. මෙන්න මේ උල හේතු වෙනවා නිතර ගැටිලා ගැටීමට ලක් වෙලා හැමේ පොඩි සිදුරක් ඇති කරන්න. එතකොට නියපොතු කියන්නේ නිතර කුණු රැඳෙන තැන. එතකොට ඔන්න දැන් හැමේ පොඩි සිදුරුකුත් ඇති වෙලා තියෙනවා. ඒක බ්ලඩ් ස්ට්‍රීම් අපේ රුධිර වාහිනී පද්ධතියත් එක්කත් හැමට යටින් සම්බන්ධයි ඒ සිදුර. ඔන්න ඒත් එක්කම නියපොතු කියන්නේ හොඳ කුණු රැඳෙන ස්ථානය. ඔන්න සේරම ජර්ම් ටික අර නියපොතු කෙලවර ඇති වෙච්ච සිදුර හරහා ඔන්න ඇතුල් වෙනවා අපේ රුධිර වාහිනී පද්ධතියට. ඔන්න ඊට පස්සේ සුදු රුධිර අණු ටික උඩ යනවා. ඊට පස්සේ වෛරස් රෝග එන්න පුළුවන් අපිට. ඒ වගේ නොයෙකුත් රෝගාබාධ වලට මුහුණ දෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. අන්න ඒක කියන්නේ අන්තිමට අර මං කලින් කිව්වා වගේ අන්තිමට තියට අරගෙන නිය කන සුද්ධ කරන්න පවා තත්ත්වයකට යන්න පුළුවන්. ඒකින්ද සේවාදායකගේ නියපොතු කෙලවර කපන්න එපා. තියුණු ආයුධයකින් නියවට හරන්න තේම. මොකද තියුණු ආයුධයක් පාවිච්චි කරාට පස්සේ අපි පරිස්සමයක පාවිච්චි කරේ නැත්නම් අනිවාර්යෙන්ම කැපීමක් ඇති වුණොත් අර මං කලින් පැහැදිලි කරපු දේම තමයි එතෙන්දිත් වෙන්නේ. හරි. මම මුලින් පැහැදිලි කළා වගේ කිසිවිරක නියපොතු සම මට්ටමට වඩා කෙටි නොකරන්න. මොකද
ඊට පස්සේ හැම එක්ස්පෝස් වුණාට පස්සේ වෙන්නේ ඔයාලා දැකලා ඇති අර හැම අකටම නියපොතු කැපුවට පස්සේ නිකන් අර මේ නිකන් හැම උඩට ඇවිල්ලා වගේ නේ නිකන් බෝලයක් වගේ ඒ කියන්නේ එතන තියෙනවා හැම නිකන් උඩට ඇවිල්ලා වගේ නියපොත්තෙන් උඩට වැවිලා වගේ ඒකට නිකන් තියෙන්නේ. අන්න ඒක තමයි මේ කියන්නේ මේ ඇඟිලි වල නියපොතු අභ්‍යන්තරයට වර්ධනයට හේතු වෙකි කියලා. එතකොට හැම ඉස්සරහා තියෙනවා. ඒකෙන් නියපොත්ත කවර් වෙලා තියෙනවා. ඇඟිලි වල නියපොතු අභ්‍යන්තරයට වර්ධනය වීමට හේතු වේක කියන්නේ ඒකයි. එතකොට මේ කකුලේ නියපොතු මම කලින් කිව්වා වගේ අපි තිරස්ව කපන්න ඕන. කොටු හැඩයට. මම කලින් කිව්වා වගේ අතේ අපි කියන්නේ අතේ නියපොතු රවුම කපන්න සහ කකුල් නියපොතු කෙලින් තිරස් හැඩයට කපන්න කියලා. ඒකට හේතුවක් මම පැහැදිලි කරා. හරි. අපිට පුළුවන් පීරක් යූස් කරලා අපිට පුළුවන් පීරක් යූස් කරලා අපේ නියපොතු ස්මූත් කරන්න හැඩ කරන්න. මම හිතන්නේ ඔයාලා අපි හැමෝම දැනටමත් එක්ක කරනවා. අපි වගේම ක්ලයන්ට් කෙත් අපිට ඒ දෙන්න නැත්නම් අපේ සේවාදායකයෙක් අපිට ඒ දෙන්න නර්සස්ලා හෝ ඒවා කෙයාගිව්ස්ලා හෝ ඒවා ඒ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම නියපොතු පිරිසිදු කරන්න පුළුවන්. සබන් යූස් කරලා එහෙම නැත්නම් කමර්ෂියලි අවైలබල් කෙමිකල් එකක් යූස් කරලා උනා අපිට ඒක කරන්න පුළුවන්. හරි. මෙන්න මේක ඔයාලගෙන් කියන්නේ ඩීප්ලි අහන්න පුළුවන් අහනවා නම් ඩීප්ලි අහන්න පුළුවන් සංකීර්ණ ප්‍රශ්නයක් අහනවා නම් අහන්න පුළුවන් හොඳ පොයින්ට් එකක් තමයි මෙන්න මේක. ඇත්තටම පාද සහ නියපොතු ආබාධ සඳහා අවදානම් සාධක. පාද සහ නියපොතු ආබාධ සඳහා අවදානම් සාධක. මේක අපි කොටස් දෙකකට කඩලා මෙහෙම ඔලුවට දාගමුකෝ. ඒ කියන්නේ මෙතනින් එහාට මේ පැහැදිලි කරන්නේ පාදවල ආබාධ ඇති වෙන්න අවදානම් සාධක සහ අපේ මේ පාදවල තියෙන නියපොතු වල ආබාධ ඇති වෙන්න අවදානම් සාධක. කලින් මම පැහැදිලි කරා වගේ දියවැඩියාව කියන්නේ පාදවල ලෙඩ රෝග ඇති වෙන්න අවදානම් සාධකයක්. දියවැඩියාව රෝගී කියන්නේ. අපි පොදුවේ ඔය කැටගරි එකේ රෝග වලට කියනවා පෙරිෆෙරල් වැස්කියුලර් ඩිසීසස්. එහෙම නැත්නම් සනාල රෝග කියලා. උදාහරණයක් තමයි දියවැඩියාව. මම කලින් පැහැදිලි කරන දියවැඩියාව. ඒකෝ දියවැඩියාව කියන්නේ පාදවල ආබාධ ඇති වෙන්න එක හොඳ ප්‍රධාන අවදානම් සාධකයක්. හරි. හරි අනිත් කාරණා තමයි patients with neuropathy. ස්නායු තියෙන රෝගීන්ට ස්නායු රෝග තියෙන රෝගීන්ට අපි හිතමු මෙහෙම උදාහරණයක් ගමු. ඔන්න ICU patient කෙනෙක් ඉන්නවා client කෙනෙක් ඉන්නවා එයාගේ brain එකේ lesion එකක් මොකක් හරි ගෙඩියක් කියලා අපි කියමු brain lesion එකක් තියෙනවා එයාගේ මොළය ඇතුලේ ගෙඩියක් තියෙනවා. එතකොට ඒ ගෙඩිය හින්දා ඔයාලගේ පාදවලට ස්නායු ආවේග සපයන සහ පාදවලින් ස්නායු ආවේග ලබා ගන්න ස්නායු එහෙම නැත්නම් ඊට අදාළ මොළයේ කොටස කම්ප්‍රෙස් වෙනවා. පීඩනයට ලක් වෙනවා. අන්න ඒක හින්දා ඔයාලට පාදේ සංවේදනය නැති වෙනවා. අන්න එහෙම තමයි මේ මෙතන පැහැදිලි කරන්නේ. අන්න ඒ වගේ උදාහරණයක් මම කිව්වේ. ඒ වගේ තමයි මේ කියන්නේ ස්නායු රෝග ඇති රෝගීන් ගෙත් ඒ කියන්නේ ස්නායු රෝගත් හේතුවක් වෙනවා පාදවල ආබාධ ඇති වෙන්න. ස්නායු රෝගත් පාදවල ආබාධ ඇති වෙන්න අවදානම් සාධකයක්. හරි. නොසුදුසු සපත්තු බැලීම. මම කලින් පැහැදිලි කරා එක. කලින් කිව්වා වගේ අපි හිතමු ඔය පැත්තක ගෙවිච්ච සපත්තු පළඳිනවා කියලා. අනිවාර්යයෙන්ම ඉතින් පාදවල ආබාධ ඇති වෙනවා ටික කාලයක් යද්දී. නේ? තමන්ම ඉතින් පොඩ්ඩක් හිතලා තර්ක කරලා බලන්න. හරි. පාද සහ නියපොතු රැකවරණය පිළිබඳ දුර්වල දැනුම. අපි දන්නේ නැත්නම් අපි ඉගෙනගෙන නැත්නම් මේ පාද
හරියට ක්ලීන් කරන්න ඕන කියලා නේ අපි ඉගෙන ගෙන නැත්තම් මේ ඇඟිලිකරු අතර වියලිව තබා ගන්න ඕන කියලා. ඒක අපේ දැනුමේ ප්‍රශ්නයක්. ඒතර මේ අපේ දැනුමත් අඩුකම knowledge deficiency එකක් මේ knowledge gap එකත් හේතුනෝ පාද හෝ ඒවා නියපොතු හෝ ඒවා ආබාධ වලට. ඒකට දැනුමත් එක දැනුම නැතිකමත් එක අවදානම් සාධකයක්. හරි. පාද සහ නියපොතු වල පොදු ගැටලු. හරි. පාද සහ නියපොතු වල පොදු ගැටලු. ඝර්ෂණය හෝ පීඩන හේතුවෙන් සමු අතු පිට ඇති වන ඝන වූ කොටසකි. අනිවාර්යෙන්ම ඔයාලා හැමෝටම වගේ මේක නේ අත්දැකීමක් ඇති. බලන්නකො තමන්ගේ කකුලේ මහපට ඇඟිල්ලේ ඔය අනිවාර්යෙන්ම යටිපතුලේ මහපට ඇඟිල්ල කොටස අනිවාර්යෙන්ම නිකන් ඝනයිනේ නේ. මම දන්නේ මගේ නම් එහෙම ඇත්තට. මම හිතන විදිහට ඔයාලගෙත් එහෙම තිබිලා හෝ තියෙන්න හරි ඕන. ඒක වෙන්නේ ඝර්ෂණයෙන්. ඝර්ෂණය හෝ පීඩනය හේතුවෙන් සමතුලිත වෙන ඝන වූ කොටසක්. ඒ කියන්නේ නිතරම අපි හිතමු අපි ඇට්ලටික් කරන කෙනෙක් කියලා. දිගු දුර හෝ ඒවා කෙටි දුර දාවකෙක් කියලා. ඒතකොට අපි දන්නවා මේ ඇඟිලි කරු විශේෂයෙන්ම මේ මාපට ඇඟිල්ලෙන් අපිට වැඩි බලයක් යොදන්න වෙනවා. වැඩි බලයක් මාපට ඇඟිල්ලට යෙදෙනවා. නේ? එතකොට වැඩි පීඩනයක් යෙදෙනවා මාපට ඇඟිල්ල මත. එතකොට වැඩි ඝර්ෂණයකට උනත් ලක් වෙනවා. අපි දුවද්දී අන්න ඒකින්ද නිතරම එතන ඒ ටිෂු ග්‍රෝත් එක වෙනවා. අන්න එහෙම තමයි මේ ඝන වූ කොටසක් මෙහෙම ඇති වෙන්නේ. හොඳයි. ඊළඟට කෝන්ස් කියලා අපි කියනවා. කෝන්ස් කියලා කියන්නේ සපත්තු වලින් ඇති වෙන ඝර්ෂණ නිසා පීඩන නිසා ඇති වෙන දෙයක්. ප්‍රධාන වශයෙන් පාද ඇඟිලි මත අස්ථි මත පෙනේ. ඕකෙනත් අනිවාර්යයෙන්ම වලට උදාහරණ තියෙනවා. මේ අතකින් තියෙනවා. මම දන්නේ මට නම් මේ ඒකත් ඇත්තට දැනුත් තියෙනවා. මොකද මාත් ගොඩක් වෙලාවට පැය 12ක් සපත්තු දෙක දාගෙන ඉන්න වෙනවා මට. ඒකින්ද කොහොමත් දැන් උදේ ඉඳලා තාම දාගෙන ඉන්නේ. මගේ නම් අනිවාර්යයෙන්ම ওই පේන විදිහටම මේ එක ඇඟිල්ලක තියෙනවා කෝන්ස් එකක්. සහ ඔහොම විලුඹෙත් ඇති වෙනවා ඝර්ෂණය නිසා. නිතර සපත්තුවත් එක්ක ඝර්ෂණය සහ පීඩනයට ලක් වෙනකොට ඔක ඇති වෙනවා. හරි. අනිත් එක තමයි මේ හියුමන් පැපිලෝමා වෛරස් කියන එක ඔයාලා අහලා තියෙනවද? ගොඩක් වෙලාවට ගොඩක් අය අහලා තියෙ HPV එහෙම නැත්නම් හියුමන් පැපිලෝමා වෛරස් කියන දේ HPV කියලා එන්නතකුත් විදිනවා ගෑන් ළමයින්ට විතරක්. මට මතක විදිහට ඒක විදින්නේ ගෑන් ළමයි අවුරුදු 12 දී වගේ විදින්නේ ගෑන් ළමයින්ට විතරයි හියුමන් පැපිලෝමා මේ HPV එන්නත විදින්නේ. මේ හියුමන් පැපිලෝමා වෛරස් කියන්නේ ඒක ඇත්තට තියෙනවා මේ හියුමන් පැපිලෝමා වෛරස් more than 100 types. ඒ කියන්නේ 100කට වඩා types තියෙනවා. ඇත්තට මේක human papilloma virus කියන්නේ most common sexually transmitted infection එකක්. ඒ කියන්නේ ඔය දන්නවනේ STI sexually transmitted infections කියන මොනවද කියලා. අර ප්‍රධාන sexually transmitted infection එක තමයි මේ human papilloma virus කියන්නේ. මේ human papilloma virus වල තියෙන ඒක හින්දා ඇති වෙන එක දෙයක් තමයි warts ඇති වෙන එක. විශේෂයෙන්ම genital area එක. අපි ඒවට කියනවා genital warts කියලා. වචයින එකේ හෝ ස්ක්‍රෝටම් එකේ හෝ ඒවා මේවා තියෙන්න පුළුවන්. ඒ වගේම පාදයේ යටිපතුලේ අත්වල මේ හියුමන් පැපිලෝමා වෛරස් එකට අදාළ රෝගීන්ගේ වෝට්ස් දකින්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ මොකද්ද මේ ටීනියා බේබිස් කියන්නේ? ටීනියා බේබිස් කියන්නේ ළමයි මේක කොමන් ෆංගල් ඉන්ෆෙක්ෂන් එකක්. හින්ද ඇති වෙන දෙයක් මේ ටීනියා බේබිස් කියන්නේ. අපි හිතමුකෝ ඔයා උදාහරණයකට මෙහෙම ටීනියා බේබිස් කියන මේ උදාහරණයක් මම කියන්නේ මේ කොමන් ෆංගල් ඉන්ෆෙක්ෂන් එකක්. අපි හිතමු ඔයා පැය
24ක් එක තෙත මේස් එකක් එක්ක පැය 24 පැය 12ක් සපුතු දෙයක් දාගෙන ඉන්නවා. සපුතු දෙයක් දාගෙන ඉඳලා ඇත්තට මේ ගැන මේ ගොඩාක්ම අත්දැකීම් තියෙනවා අපේ රණවිරුවන්ට ඇත්තට. මොකද ඒ සහෝදරගේ ඇත්තන පාදවල මේ ගොඩාක්ම දිලීර ආසාදනයක් ඇති වෙනවනේ. තමන් කරන රැකියාවත් එක්ක රණවිරුවන්ට මේ අත්දැකීම් ගොඩක් තියෙනවා. අපි තමයි අර මම කලින් කිව්වා වගේ තෙත මේස් එකක් දාගෙන පැය 24කට වඩා සපත්තුවක් පැලඳගෙන ඉඳලා ඔන්න අපි ගලවනවා. ඔයාලා සමහරට මේ අත්දැකීම් ඇති. ගෙලෙව්වට පස්සේ මොකද්ද වෙන්නේ? නිකන් හැම නිකන් සුදු මැලි වෙලා වගේ. නේ? නිකන් මේ හැම සුදු මැලි වෙලා ඇඟිලි කරු අතර නිකන් සුදු පැල්ලමක් වගේ තියෙනවා. එතකොට පාදේ එක පැත්තක් නිකන් මේ අපි කියන්නේ මෙහෙම තැම්බිලා වගේ තියෙනවා කියලා. ඇඟිලි කරු අතර පාදේ එක පැත්තක් නිකන් තැම්බිලා වගේ තියෙනවා. අන්න එක තමයි මේ ටීනියා පේරිස් කියන්නේ. ඒක දිලීර ආසාදනයක්. නිසා ඇති වෙන දෙයක්. හරි. ඉන්ඩ්‍රෝන් නේල්ස්. මම කලින් පැහැදිලි කරා මේ ඉන්ඩ්‍රෝන් නේල්ස් කියන එක අගටම මේ හමගාවටම නියපොතු අනිවාර්යයෙන්ම වලට මේකේ අත්දැකීම් ඇති. හමගාවට නියපොතු කැපුණට පස්සේ වෙන්නේ හම වෙනවා නියපොත්තෙන් උඩට. අන්න ඒක තමයි මේ කියන්නේ. නුසුදුසු ලෙස නියකපීම් ප්‍රතිඵලයක් ලෙස නියවටා මුදු පටක ඇතුළට වර්ධනය වේ කියලා. හරි. සෝරි. පැරොනයිචියා. මේ පැරොනයිචියා කියලා අපි හඳුන්වන්නේ තුවාලයකින් පසු නියපොතු අවට පටකවල දැවිල්ල. සමහර විට මේ ගැනත් ඔයාලට පර්සනල් එක්ස්පීරියන්ස් ඇති. අපි හිතමු ඔව්. ඒක අනිවාර්යයෙන්ම මේ දිවැඩිය රෝගීන් ගැන අපි ඇසස් කරනකොට බහුලවම දකින්න තියෙන දෙයක් මේ කියලා දිනවා වගේ. දිවැඩිය රෝගීන් අතර බහුලව දක්න ලැබෙන දෙයක් තමයි මෙන්න මේ පැරොනයිචියා කියන දේ. කියන්නේ තුවාලකින් පසු නියපොතු අවට පටකවල ඇතිවන දැවිල්ල. හොඳයි. අනිත් කාරණා තමයි පාදයේ දුර්ගන්ධය. මම කලින් කිව්වා වගේ මේකට විශේෂයෙන්ම ඒ කියන්නේ පාදයේ දුර්ගන්ධය තියෙන විශේෂ හේතුවක් වෙනවා. දිග කාලයක් මේස් එක දාලා ඉන්න එක. එතකොට දිනපතා මේස් මාරු කරන්නේ නැත්නම් අර මම කලින් කිව්ව විදිහට නිර්වායු බැක්ටීරියා වර්ධනය වෙලා ඒවා නිපදවන ඒවා මේ බැහැර කරන වායුන් ගෑසස් මෙන්න මේ බෑඩ් ඩොඩ එකට හේතු වෙනවා. වෙච්ච එක ඉවරයිනේ. thank you. හොඳයි. දැන් මම අහන්නම් ඔයාලගෙන් ඔයාලට මොනවාම හරි නොතේරිච්ච දෙයක් තියෙනවද මේ ලෙච්ච එකේ? හෙලෝ ළමයි. තේරුණා. හරි. මට පොඩි ටයිම් එකක් දෙන්න මම මේ රෙකෝඩින් එක එන්ඩ් කරන්න ඕනේ ඒකයි. නෑ රෙකෝඩින් එක තිබ්බට කමන්නේ. අපි නම් එහෙම හොඳයි. ඇත්තම කිව්වොත් මම ඔයාලට මේ කරපු පළවෙනි ලෙක්චර් එක. මම හෙටත් ඔයාලට මේකේ දෙවෙනි කොටස කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තට මට පර්සනලි ඔයාලගෙන් දැනගන්න ඕන මේ ලෙක්චර් කරන් යද්දි මගේ අතින් මොකක් හරි අඩුපාඩුවක් වුණාවද? දැන් හෙට කරන ලෙක්චර් එක නිසා ඉස්සරහට කරන ලෙක්චර් වලදී ඔයාලා මකින් වෙන මොකක් හරි ක්‍රමයක් හරි මෙතඩ් එකක් හරි වෙන එක්ස්පෙක්ට් කරනවද මේ ලෙක්චර් කරන්න? එහෙම දෙයක් තියෙනවද? අපි මේ පොදුවේ කතා කරමු. නෑ සර් මේ කරන විදිය හොඳයි අපිට තේරෙනවා. අපිට හැමදේම හොඳට පැහැදිලි. මේ ලෙක්චර් එක හොඳට තේරෙනවා. හරි. ඇත්තටම thank you ඒ වචන ටිකට. ඇත්තම මම දැන් මේක එන් කරන්න කලින් මේ වචන ටික කියන්නම්. දැන් කෙයා ගිවස්ලා හෝ ඒවා නර්සින් කැටගරි එකේ අය හෝ ඒවා අපි patient care කරන්නනේ යන්නේ. සහ ඔයාලා විශේෂයෙන් කෙයා ගිවස්ලා විදියට ෆොරින් යන තමයි
ටාගට් කරන්න. එතකොට අනිවාර්යෙන්ම ළමයි අපිට ඩීල් කරන්න වෙනවා ලැංග්වේජ් බැරිය එකත් එක්ක. ඉංග්ලිෂ් ලැංග්වේජ් එකත් එක්ක අපිට අනිවාර්යෙන්ම ඩීල් කරන්න වෙනවා. මම ඒක ඇත්තට මේ දැන් මට ඉංග්ලිෂ් වලින් මොනත් අනික කරන්න පුළුවන්. හැබැයි අර ඔයාලගේ ඔළුවට යන්නේ නැති හින්දා තමයි මම සිංහල වැඩිපුරම යූස් කරේ ඉංග්ලිෂ් එක. මම හිතනවා ඒ ක්‍රමයේ මෙතඩ් එක වල පැහැදිලි නැති කියලා මට කලින් සර්ලත් කිව්ව විදිහට. හොඳයි. අපි එහෙනම් මේකේ part 2 එක හෙට කරමු. Thank you very much. හෙට හම්බෙමු. Good night. Thank you, sir. Thank you, sir. Good night. Good night to you all. Good night, ma'am. Okay. Bye. Good night to you all. Thank you. Thank you, sir. Sir, PDF එක හෙට දානව නේද sir මේ ලස්සන? හෙට තියෙන. ඒ කියන්නේ මේ හෙට තියෙන ලෙක්චර් එකටද? ඔව් sir. හෙට තියෙන ලෙක්චර් එකට මේ PDF එක දානවා හෙට උදේ. හරි? sir, thank you.